හරි මං හිතනවා කට්ටියට පේනවා ඇති කියලා ස්ක්‍රීන් එක. හරි එතකොට ඔයාලා දැන් අර මේදි කතා කරලා තියෙනවා කොහොමද සෙන්සර්ස් එක්ක වැඩ කරන්න නිසා මොනවද මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ ඒ දේ ගැන ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා. එතකොට කලින් සෙෂන්ස් වල පොඩි මතක් කිරීමක් අපි අවශ්‍ය තැන් වලදී කරමු. එතකොට අද අපි කතා කරන්න යන්නේ කොහොමද මෝටර්ස් කන්ට්‍රෝල් කරන්න කියලා. සරලව කිව්වොත් මෝටර් කන්ට්‍රෝලින් කොහොමද අපේ ලයින් ෆොලෝවින් රොබෝ කෙනෙක්ට හයි යූස් කරන්න කියලා. එතකොට මේක ගොඩක් අපි බලමු මොන මොන විදිහට වැදගත් වෙන්නේ අපි කොහොමද මේක කරන්නේ ඇයි අපි මේක කරන්නේ අන්න ඒ දේවල් ටික අපි හිමිට කතා කරගියා. හරි. එතකොට අද තියෙන්නේ මේ අපේ රොබොට්ස් එකේ තුන්වෙනි සෙෂන් එක වෙබිනාර් සෙෂන් එක. එතකොට මේකෙදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෝටර් කන්ට්‍රෝලින් කියන්නේ මොකක්ද? එතකොට ඇයි අපි ඒක කරන්නේ? එතකොට අපි ඒ දේවල්ට පාවිච්චි කරන මෝටර්ස් වර්ග මොනවද? ඇයි අපි ඒවා පාවිච්චි කරන්නේ මොන මොන දේවල් වලටද? ඒත් එක්කම දැන් මෝටර් ඩ්‍රයිවර්ස් කියලා જાතියක් තියෙනවා. ඒවා යූස් කරලා අපි කොහොමද මෝටර්ස් පාවිච්චි කරන්නේ? ඒ මෝටර්ස් වල අපි කන්ට්‍රෝල් කරන දේවල් ටික කන්ට්‍රෝල් කරන්නේ. ඊට පස්සේ PWM සිග්නල් ගැන මම හිතනවා ඔයාලා කලින් චුට්ටක් ඉගෙනගෙන තියෙනවා. අපි අද පොඩ්ඩක් තව ටිකක් ඒක වැඩිදුරට පොඩ්ඩක් බලමු කොහොමද අපි PWM සිග්නල් එකක් මෝටර එකකට දීලා ඒකේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න කියලා. ඊට පස්සේ අන්තිම හાર્ඩ්වෙයාර් ඉම්ප්ලිමන්ටේෂන් එක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ මේකේ සර්කිට් එක හදලා මෝටර් ඩ්‍රයිව් එක අපි ගහලා මෝටර් ස්ටික් කනෙක්ට් කරලා ඒ වැඩ ටික කොහොමද කරන්න කියලා. ඊට පස්සේ අන්තිමටම බලමු වැදගත්ම එක කොහොමද සාමාන්‍යයෙන් මේක හැදුවට පස්සේ එන ප්‍රශ්න මොනවද? ඒවා ට්‍රබල් ෂූට් කරන්නේ කොහොමද සාමාන්‍යයෙන් අපි හොඳ ඒ කියන්නේ බෙස්ට් ප්‍රැක්ටිසස් කියලා අපි කියන්නේ. ඒවා මොනවද මේ වගේ දෙයක් කරලා තියෙන කියලා. හරි. Ah, sure. So I'll do the explanation in both languages. So today we are going to talk about introduction to motor controllers, and in this session we are going to talk about how we control motors and why we need them, and what are the motor types we can use, and how you control motors using motor drivers and PWM signal inputs. And so far you have learned how to control an LED brightness using PWM signals. So in this session, we're gonna control motor speeds using PWM signals. And then we're gonna talk about the circuit design and hardware implementation. And finally, we're gonna talk about troubleshooting and best practices. Okay, let's moving on. Right. හරි එතරම් ටෙක්නිකල් අර පාර්ට් එකේදී මොනවා හරි ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා නම් ඉංග්‍රීසි වලින් කියන්නම්. ඒතර ඔයාලා මොනවා හරි අනිවාර්යම දේ තමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් මේක මොනවා වගේද මේ වගේ දේවල් කියලා ටග් ගාලා රේස් හෑන්ඩ් කරලා හරි ටග් ගාලා හරි ලේසියෙන් ඔයාලට මයික් අන්මියුට් කරලා අහන්න පුළුවන් නම් එතකොට නැත්තම් මොකක් හරි ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි තා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕන නම් අනිවාර්යෙන් අහන්න මේක මේ අපි ටිකක් ෆ්‍රෙන්ඩ්ලි කරන් යන් වැදගත්ම දේ වෙන්න ඕනේ ඔයාලට අර මේකේ තියෙන ඔක්කොම ඩවුට්ස් ටික ක්ලියර් වෙලා හොඳ අයිඩියා එකක් ආව නම් ඒක තමයි වෙන්න ඕන අපේ මේ එන් කෝල් එක වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලා තියෙන ඕන දෙයක් ඕන ප්‍රශ්නයක් අහන්න පොඩක් අහන්න ඔයාලට නිකන් ලැජ්ජයි වගේ නම් chat එකට අනිවාර්යෙන් දාන්න. හරි. එතකොට අපි බලමු ඇයි අපිට මේ මෝටර් කන්ට්‍රෝලින් කියන එක ඕන වෙන්නේ කියලා. දැන් හිතන්න ඔයාලා රොබෝ කෙනෙක් කියලා කෙලියම මතක් වුණ ගමන්ම ඔයාලට මතක් වෙන්නේ අර මෝටර්ස් තියෙන මොනවා හරි ආම්ස් තියෙන ඒ වගේ දෙයක් නේ. සරලව කිව්වොත් මොකක් හරි කාර් එකක් මතක් වුණාත් රොබෝ ආර්ම් එකක් මතක් වුණාත් දැන් ට්‍රාන්ස්ෆෝමර් ගැන වගේ නිකන් ලොකු රොබෝ කෙනෙක් වගේ මතක් වුණාත් ඒ හැම දෙයක් මතක් වෙද්දි මේකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් නේ රොබෝ මෝටර්ස් කියන්නේ. එතකොට මෝටර්ස් කියන එක හැම එකම තියෙනින්ද අනිවාර්යෙන් අපි බලන්න ඕනේ කොහොමද මේ මෝටර්ස් කන්ට්‍රෝල් කරන්නේ. අන්න ඒ දේවල් ටික ගැන අපිට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. right. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් මෙතන ඔයාලට දැන් මේ පේන එකේ තියෙන රොබෝ ආර්ම් එකක් තියෙනවා මේක මේ පොඩි කාටුන් ෆිගර් එකක්. හැබැයි දැන් ඔයාලට පේනවා මෙන්න මේ තැන්වලත් මේ තියෙන ජොයින්ට්ස් වල මේ තියෙන හින්ජස් වල තියෙන රොබෝ ආර්ම් එක කන්ට්‍රෝල් කරන මෝටර්ස් තියෙනවා. ඒතකොට ඒ වගේන් හරියට කන්ට්‍රෝල් කළා තමයි අපිට අවශ්‍ය විදිහට මේක හසුරවන්න පුළුවන්. අපිට මේක අවශ්‍ය විදිහට මැනුවල් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ තියෙන මෝටර්ස් ටික අපිට හරියට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණා. නිකන් මෝටර්ස් දාපු ගම ස්විච් එකක් දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ වගේ කන්වේ බෙල්ට්ස් උනත් සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති මේ කන්වේ බෙල්ට්ස් වල තියෙනවා මේ වගේ මෝටර්ස් තියෙනවා. තව ඔයාලා රොබෝ කාර් එකක් ගත්තත් කොහොමද රෝද වලට මෝටර්ස් තියෙනවනේ. එතකොට ඊට අමතරව ඔයාලා දකින්න කියන්නේ ඔයාලට ඇත්තටම රොබෝ මොකක් හරි රොබෝ අයිටම් මොකක් හරි රොබොට් කෙනෙක් කියද්දි මෝටර්ස් නැති රොබොට් කෙනෙක් කියන්න බැරි තරමටම මෝටර්ස් කියන එක හැමතැනටම ඉන්නවල්ලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපේ තියෙන ඇප්ලිකේෂන් එකට අදාළව ඒ තියෙන ටාස්ක් එක අචීව් කරන්න කොහොමද අපේ ඩිසයින් එකේ තියෙන මෝටර්ස් ටික හරියට කන්ට්‍රෝල් කරන්න කියලා. හරි. ඊට පස්සේ බලන්න ඕනේ දැන් මෝටර්ස් කන්ට්‍රෝල් කරනවා කියලා අපි කියනවානේ.
අපි මොකක්ද ඇත්තට මෝටර් එක කන්ට්‍රෝල් කරන්නේ? ඔයාලට අයිඩියක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාලා කියන්න බලන්න. නැත්නම් අන්මියුට් කරලා හරි කියන්න. මෝටර් එකක් කියලා මොකද්ද මෝටර් එක කන්ට්‍රෝල් කරන්නේ? දැන් උදාහරණයක් මම අනිත් පැත්තට කියනවා. දැන් අපිට LED එකක් නම් LED එකේ මොකද්ද අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. LED එකට ලයිට් එක, ඒ කියන්නේ ඉන්ටෙන්සිටි එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ LED එකේ බ්‍රයිට්නස් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ අපිට මෝටර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තමයි මෝටර් එකේ කැරකෙන පැත්ත, ඩිරෙක්ෂන් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෝටර් එකේ කැරකෙන ස්පීඩ් එක. ඔන්න ඔය පැරාමීටර්ස් දෙක තමයි අපි වැඩිපුරම ફોකස් කරන්නේ. අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක සහ මොකක් හරි අපේ වැඩක් කරද්දී. එතකොට අපි දැන් අද මේ සෙෂන් එකෙන් කතා කරන්නේ මේ මෝටර් එක කන්ට්‍රෝල් කරනවා කියන මෙන්න මේ ස්පීඩ් එක සහ මෝටර් ඩිරෙක්ෂන් කියන එක කොහොමද අපි අපේ වැඩේට අදාළව අපි ඒක කන්ට්‍රෝල් කරන්න කියලා. එතකොට මේක ඕන වෙනවා සාමාන්‍යයෙන් ස්මූත්ලි සහ ඇක්සලරේෂන් ඩිඇක්සලරේෂන් කරන්න මේ මෝටර්ස් කන්ට්‍රෝල් ඕන වෙනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ නිකන් මෝටර් එකක් දාලා ස්විච් එකක් ඔන් කරා කියන එකපාරට මෝටර් එක කැරකෙන්න ගන්නවා. හැබැයි ඒක අර ස්පීඩ් වලට ගන්න හදලා ඒ අවශ්‍ය වැඩේ කරන්න කොහොමද අපි මේක ලස්සන මැනුවල් කරන්න කියලා තමයි අපි අද මේ පාර්ට් එකෙන් කරන්න යන්නේ. රයිට්. ඔයාලට මට එක්ස්ප්ලනේෂන් එකක් ඕන නම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. මම ඒතකොට මේ පාර්ට් එක කරන්නම්. හරි. රයිට්. එතකොට සාමාන්‍යයෙන් අපි දැනට කතා කරමු මෙහෙමයි. දැන් මෝටර්ස් කියද්දි ලොකු රේන්ජ් එක මෝටර්ස් තියෙනවා. ඒ කියන්නේ වෙරයිටිස් ගොඩක් තියෙනවා. එතකොට අපිට දැන් මේ වැඩේදී අපිට ගොඩක් මෝඩර්න් DC මෝටර්ස්. සාමාන්‍යයෙන් DC මෝටර්ස් තියෙනවා, AC මෝටර්ස් තියෙනවා, AC වල 3 phase මෝටර්ස් තියෙනවා. එතකොට කියන්නේ AC වගේ බ්‍රෂ්ලස් DC මෝටර්ස් තියෙනවා. එතකොට ඒ වගේ ගොඩාක් වෙරයිටිස් වල මෝටර්ස් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ මේ වැඩේට ඕන වෙන්නේ ජස්ට් නිකන් DC මෝටර් එකක්. හරිද? එතකොට අපි අද කතා කරනවා DC මෝටර් එකක් කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. අපි වෙලාව තිබ්බොත් බලමු කොහොමද සර්වෝ මෝටර් එකකින් කන්ට්‍රෝල් කරන්න කියලා. සර්වෝ මෝටර් එකකුත් කන්ට්‍රෝල් කරන්න කොහොමද කියලා වෙලාව තියෙන විදිහත් එක්ක බලමු. අපි වැඩිපුර ફોකස් කරන්නේ DC මෝටර් එක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. එතකොට මම කලින් කිව්වා වගේ අර AC මෝටර්ස්, එතකොට තව මේ DC මෝටර්ස්, බස්ලස් DC මෝටර්ස් ඒ වගේ මේවා දැන් මෙතන මෝටර්ස් ගොඩක් තිබ්බට අපි මේ බලන්න ඕනේ අපේ තියෙන ඇප්ලිකේෂන් එක. නැත්නම් අපිට තියෙන ටාස්ක් එක අනුව මොකක්ද අපිට ඔප්ටිමල්ම මෝටර් ටයිප් එක කියලා. දැන් උදාහරණයක්ද DC මෝටර්. සාමාන්‍යයෙන් DC මෝටර්ස් ගොඩක් වෙලාවට අපි ගන්නවා. ඒ කියන්නේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ඒකේ සාමාන්‍ය ඇවරේජ් ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ඇවරේජ් ටෝක් එකක් තියෙනවා. අර මේක ගොඩක් වෙලාවට ඒ කියන්නේ මෙන්න මේ DC මෝටර්ස් කියන එක ගොඩක් වෙලාවට අපි ගන්නෙ මේ DC මෝටර්ස් කියන ගොඩක් වෙලාවට අපි ගන්නෙ අර කන්ටිනියස් රොටේෂන්ස් තියෙන වෙලාවට. ඒ කියන්නේ අර එක දිගටම කැරකි තියෙනවනේ. සාමාන්‍ය මෝටර් එක මොකක් හරි වීල් එකක් මොන හරි නැත්තම් මොන හරි ඇක්චුවේටර් එකක තියෙන දිගටම කැරකෙන මොන හරි තියෙනවනේ. කන්ටිනියස් රොටේෂන් තියෙන ඒවාට වගේ තමයි සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරන්නේ. හරි. එතකොට ස්ටෙපර් මෝටර්ස්. ඔයාලා දැකලා ස්ටෙපර් මෝටර්ස් කියලා જાතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මේවා ගොඩක් යූස් වෙන්නේ ප්‍රිසිෂන් කන්ට්‍රෝල් කරන්න ඕනේ මෙතන වල. ඒ කියන්නේ අර මේකේ පුළුවන් ස්ටෙපර් මෝටර්ස්. ඒ කියන්නේ මේ තියෙන වගේ මේක ස්ටෙප් බයි ස්ටෙප් අපිට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කියන්නේ ස්ටෙප්ස් වලට ඒ කියන්නේ වටයක් ගියත් වටත් අර පොඩි ඉන්ක්‍රිමන්ට්ස් වලින් පොඩ්ඩක් කරකවන්න සාමාන්‍යයෙන් මේක යූස් කරනවා. ඒතකොට මේක ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා 3D printers වල, CNC machines වල, නැත්නම් laser cutting, laser engraving machines වල වගේ ගොඩක් යූස් කරන ස්ටෙපර් මෝටර්ස්. ඒකට මාර ප්‍රිසයිස්. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන දැන් 3D print එකක් හරි නැත්නම් laser cut එකක් වගේ යනවනම් ඒ වගේ ප්‍රිසිෂන් එක තියෙනවා සාමාන්‍යයෙන් මිලිමීටර් 0.01 වගේ. කියන්නේ මිලිමීටර් 100 එකක්. එතන මිලිමීටර් 100 එකක තරම් එකට ඇකියුරේට්ලි වැඩේ කරන්න ඉච්චර ඇකියුරසි එකක් තියෙන්න මාරම ප්‍රිසිෂන් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් DC මෝටර්ස් වල ඉච්චර ප්‍රිසයිස් නැහැ. අපිට ඒකට ඒ කියන්නේ දැන් හරියටම මෙන්න මෙච්චරක් කරකවන්න ඒ වැඩේ කරන්න අමාරුයි DC මෝටර්ස් වල. එතකොට අපි ස්ටෙපර් මෝටර්ස් පාවිච්චි කරන සාමාන්‍ය ස්ටෙපර් මෝටර්ස් ගණන් වැඩි DC මෝටර්ස් වලට වඩා. එතකොට මේවා අපි යූස් කරන්නේ මේ වගේ අර ගොඩක්ම ප්‍රිසයිස් වැඩවලට. අර මම කලින් කිව්වේ 3D printing. දැන් 3D printer එක ගනොත් layer සාමාන්‍ය layer height එකක් අපව දැකලා layers print වෙන එක. ඒතකොට එක layer එකක් print වෙන්න සාමාන්‍යයෙන් 0.4ක් වගේ තමයි උස මිලිමීටර් 0.4න් අතර වගේ තමයි print වෙන්නේ. ඊට දශම ගොඩක් ඒක තියෙනවා මේ variations තියෙනවා. හැබැයි ගොඩාක්ම පොඩි දුරවල් වලින් තමයි මේවා වැඩ කරන්නේ. ඒකට ගොඩක් ඒ වගේ applications වලට අපි use කරන්නේ මේ stepper motors කියන එක. ඊට පස්සේ සර්වෝ මෝටර්ස් ඔයාලා මේකත් දැකලා ඇති. මම මේ තුන ගත්තේ ගොඩක් වෙලාවට ඔයාලා මේවා ඉස්සරහට හම්බෙන හින්දා. එතන මේ සර්වෝ මෝටර්ස් කියන එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන මොකක් හරි ඇන්ගල් එකක් එක්ක වැඩ කරනවා නම් ඒ කියන්නේ මොකක් හරි ඇන්ගල් එකකට හරවන්න පුළුවන් නම් හරි ලේසි මේ වැඩේ වැඩ කරන්න. ඒ කියන්නේ ස්ටෙපර් මෝටර්ස් වලුත් ඒ වැඩේම කරන්න පුළුවන්. නමුත් සර්වෝ මෝටර්ස් ටික ඊටට ගණන් අඩුයි. ඒ කියන්නේ DC මෝටර්ස් වලට චුට්ටක් ගන්න වැඩි. ඒ කියන්නේ දෙක එක ළඟ වගේ යන්නේ. එතකොට මේ අපිට සර්වෝ මෝටර්ස් යූස් කරන්න පුළුවන් මොනවා හරි ඇන්ගියුලර්
මෙෂර්මන්ට් එකකට වැඩ කරනවා නම් ඇන්ගියුලර් මූව්මන්ට් එකක් ගන්නවා නම් සාමාන්‍ය රොබෝ ආම්ස් වල පොඩි අපි එන්ට්‍රි ලෙවල් එකේ රොබෝ ආම්ස් එකම හදනවා නම් කියන්නේ පොඩි DIY රොබෝ ආම්ස් එකක් හදනවා නම් අපි සර්වෝ මෝටර්ස් එක ගොඩක් වෙලාවට යූස් කරන්නේ. මොකද ඒකේ ටෝක් එක සාමාන්‍යයෙන් තියෙනවා. ටෝක්ස් කොච්චර ටෝක් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්ද ඒවත් එක්ක මේ ගාන වෙනස් වෙනවා. කොහොම හරි අර අපිට දැන් රොබෝ ආම්ස් වල තියෙනවනේ සාමාන්‍යයෙන් රොබෝ ආම් එකක් තියෙනවා නම් මොකක් හරි අපිට ඇන්ගල් එක හරියට කරකෙන්න ඕන නම් දැන් එක්සාම්පල් එකකට මොකක් හරි මේ වගේ රොබෝ ආම් එකක් තියෙනවා නම් අපිට මෙතනින් තියෙනවා කියලා ඒකේ ආම් එක. එතකොට මේ තියෙන බේස් එක නම් අපි තුන් මෙන්න මේ වගේ තියෙන මෙහෙම ඇන්ගල්ස් තියෙනවනේ මෙන්න මේක කරගෙන පුළුවන් ඇන්ගල් එක. එතකොට අන්න ඒ වගේ වට අපිට මෙන්න මේ වගේ තැනකට විතර අපිට දාන්න සර්වෝ මෝටර් එක. රයිට්. එතකොට ඔය වගේ තමයි මේ ටික ඇප්ලිකේෂන් තියෙන. තව ඒතකොට දැන් මේ AC මෝටර්ස් ගත්තොත් එහෙම ඒවා ගොඩක් ලොකු හයි පවර් වලට ඕනේ. දැන් හිතන්න ඔයාලා ගෙදරින් වතුර මෝටර් එහෙම දෙකක් තියෙනවනේ. වතුර මෝටර්, ෆෑන් එකේ මෝටර්ස්. එතකොට ඒවා තියෙන්නේ ඊට වඩා වෙනම ඇප්ලිකේෂන්ස් වලට. එතකොට අපිට දැන් මේ තියෙන ලෙවල් එකට එච්චර ඇඩ්වාන්ස් මෝටර්ස් ඉතින් එච්චර පවර්ෆුල් මෝටර්ස් ඕනේ. අපිට දැනට මේ අපේ ලයින් ෆොලෝයින් රොබොට් හදන්න මේ ජස්ට් DC මෝටර් එක ඉනෆ්. හරිද? හරි. එතකොට අපි බලමු හරි. අපි දැන් කතා කරමු මේ DC මෝටර් එක ඇතුලේ තියෙන මොකක්ද කියලා. මේක ලොකුවටම මේ පාට යනවනේ අපි end goal එක වෙන්න ඕනේ කොහොමද DC මෝටර් එක කන්ට්‍රෝල් කරන පාර්ට් එක. හැබැයි මම පොඩ්ඩක් අර ටිකක් චුට්ටක් කියලා දීලා යන්නම්. ඔයාලා පොඩි මේ වීඩියෝ එකක් පෙන්නලා. එතකොට මේකේ වෙන්න දේ තමයි ඔයාලා දැනගන්න. ඔයාලා ඕන තරම් ගලවලා ඇති. මං හිතන්නේ DC මෝටර් එකක් පොඩි කාලේ ගලවලා තියෙනවානේ. එතකොට අපි බලමු කොහොමද ඒක කරකෙන්නේ සහ ඒ කියන්නේ රෆ්ලි අපි අයිඩියා එකක් ගමු. මම හිතන්නේ A levels කරන කට්ටියට නම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකේ තියෙන අර චුම්බක ශ්‍රේෂ්ඨ හැදෙන විදිහත් එක්ක කොහොමද මෝටර් එක කරගන්නේ කියලා. හරි. When we look at a DC motor, we first see the metal protective casing which forms the stator. At one end, we have the tip of a shaft protruding through the casing. We can attach gears, fan blades or even pulleys onto this. On the other end, we have a plastic end cap with two terminals. We can connect a power supply to these terminals to rotate the shaft. If we remove the casing, එතකොට ඔයාලා දැක්කම මුලින්ම අර ෂෙල් එක වගේ තියෙන යකඩ කෑල්ල ඔයාලා දැකලා තියෙක. එතකොට ඇතුලේ තියෙනවා මේ වගේ මැග්නට්ස් දෙකක්. ඔයාලා දැක කළු පාටින් පෙන්නන්නේ මේ තියෙන මැග්නට්ස් දෙක. එතකොට මේ මැග්නට්ස් දෙක තියෙනවා දෙපැත්තේ. ඊට පස්සේ මැද තියෙනවා මේ වගේ කොයිල් එකක්. කොයිල් එක ඔතපු තියෙන අපි එකට කියනවා අර කොයිල් කියන්නේ කොයිල්ස් තුනක් තියෙනවා බලන්න ඉස්සරහට. to look When we look at a DC motor, we first see the metal protective casing which forms the stator. At one end, we have the tip of a shaft protruding through the casing. We can attach gears, fan blades or even pulleys onto this. On the other end, we have a plastic end cap with two terminals. We can connect a power supply to these terminals to rotate the shaft. If we remove the casing to look inside the motor, we first find two magnets inside. These are permanent magnets which form a north and south pole. Running through the center of the motor, we see this rod, which is called the shaft. The shaft is used to transfer mechanical energy. Attached to the shaft, we have the rotor. The rotor is made from a number of discs which are laminated together. හරි දැක්කම අර මේ මැද තියෙන රොටර් එක එකේ වගේ වටේ තමයි අර කොයිල් එක ඔතන තියෙන්නේ. එතකොට මේ රොටර් එක සමහරවිට ඔයාලා මේ ඒරියල් කරන කට්ටිය ෆිසික්ස් කරන කට්ටිය දැකලා ඇති. අයි මේ රොටර් එක අපි ඉස්සරහා මේක පෙන්නනවා. අයි මේ ඩිස්ක් දාන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා මතකද මේ අපි ඊතර කතා කරමු මේකල වෙන කතා කරමු. Each disc has these T-shaped arms cut into them. Wrapped around these T-shaped arms of the rotor are the coil windings which carry the electrical current from the battery. As the current passes through the coils, it produces an electromagnetic field. We control the timing and the polarity of the magnetic field to create rotation. The ends of the coils are connected to the commutator. The commutator is a ring which has been segmented into a number of plates which sit concentrically around the shaft. These plates are separated and electrically isolated from each other as well as the shaft. The ends of each coil connect to a different commutator plate. They do this to create a circuit, and we'll see that in detail just shortly. Sitting within the plastic back cover are the brushes, brush arms and terminals. හරි එතකොට ඔයාලා දැකලා තියෙන මේ වගේ බ්‍රෂස් දෙකක් තියෙනවා. ඒකෙන් තමයි මේක අර කොයිල් එක දිසරින් සරේ කන්ටැක්ට් කර ගාන්නේ කරකවන්නේ. එතකොට මම ඔයාලට මේ වීඩියෝ ලින්ක්ස් ඔක්කොම දාලා තියන්නම් අන්තිමට. එතකොට ඔයාලට පස්සේ ගිහලා බලන්න පුළුවන්. අපි මේ ටික ඉක්මනට බලන් යන්න. The commutator plates sit between the two brushes. The brushes rub against the commutator segments to complete the circuit. Electricity can then flow through a terminal, through the arm, into the brush,
through a commutator segment, into a coil, then out to another commutator segment, onto the opposite brush and arm and back to the other terminal. These components give us our basic DC motor. The simplest DC motor has just a single coil. හරි ඔයාලා අර කලින් දෙක එක දැකලා ඇති ඒ කියන්නේ When අපිට we look පුළුවන් at a මේ DC අර කරකවන්න අර සාමාන්‍ය චුම්බක ශේෂ්ත්‍රයක් මැද්දේ අපි When we look at a DC motor, we first see the metal protective casing which ඒකේ ධාරාවක් යවද්දී අපි කැරකෙනවා අර චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුළේ තියලා කොයිල් එකක් තියලා ඒකේ ධාරාවක් යවද්දී ඒකේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙලා ඒක කැරකෙන එක. මම හිතන්නේ මේකේ ඊළඟ කන කට්ටියට නම් ගොඩක් හොඳ අයිඩියක් ඇති. ඒක අර ගොඩාක්ම ලොකු අයිඩියක් ඕනේ නැහැ. මම ඔයාලට රෆ්ලි පෙන්නුවේ මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේ ලින්ක් එක අපි මම දාලා තියන්නම්. අපි අර පොඩ්ඩක් මේක වැඩිපුර ෆෝකස් කරන්න ඕන ටිකට අපි යන්න. form. හරි. right. හරි. මෙතනින් පස්සේ මම ඔයාලගෙන් පොඩ්ඩක් නෝට් එකට shift වෙන්නම්. විනාඩියක් දෙන්න මට. right. මෙතනදී මේ explanation එක අපි පුළුවන් තරම් language දෙකෙන්ම කරන් යන්. එතකොට ඔයාලගේ මට ප්‍රශ්නයක් තියෙනවා නම් ටග් ගාලා අහන්න. මේ latency එකක් තියෙනවා වගේ නම් ඇහෙන එක මට අනිවාර්යෙන් ටග් ගාලා කියන්න ඒක. මේ අපේ කවුරු හරි කමන්නේ පොඩ්ඩක් කියන්න. ගොඩක් ලොකු latency එකක් තියෙනවා නම් මම මේ අඳින එකත් එක්ක අරක මේ කියන එක චුට්ටක් එක බලලා කියන්න. okay. සවෙන් සුමන තිලක මොකක් හරි මල්ලි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද? සර් ඇයි මෝටර් එකේ මැග්නට්ස් තිබ්බේ? හරි. මෝටර් එකේ මැග්නට්ස් තිබ්බේ සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් ඕක වෙන්නේ ඔයා දැකලා ඇති අර කොයිල් එකක් මේ වගේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි මෙතන බැටරි එකක් කනෙක්ට් කරා කියන්නකෝ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා දකින්න ඇති, ඒ කියන්නේ ඉගෙන ගන්න ඉස්සරහට ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ කියලා වගේ ලෝස් ටිකක් තියෙනවා චුම්බක ක්ෂේත්‍ර පාඩමක. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි මේ පැත්තේ නෝත් පෝල් එකක්, මේ පැත්තේ මොකක් හරි නෝත් මැග්නට් එකක් තියලා මේ සවුත් මැග්නට් එකක් තියෙද්දි අපි මෙන්න මේ විදිහට මේකේ කරන්ට් එකක් මේ පැත්තට යද්දි දැන් හිතන්න මේ වගේ කම්බියක් තියලා මෙන්න මේ බැටරිය මෙහෙම සෙට් කරාට පස්සේ මෙන්න මේ කම්බියේ කරන්ට් එකක් යනවා මේ පැත්තට. එතකොට මෙන්න මේ පැත්තට එහෙම කරන්ට් එකක් යනවා. එතකොට මේ පැත්තට කරන්ට් එකක් ගියාට පස්සේ මෙන්න මේක වටේ හැදෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. හරිද? ඒක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා. ඒ කියන්නේ මේ ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා ඉස්සරහ කාලෙදී සාමාන්‍ය මෙහෙම කම්බියක් තියනවා නම් කම්බියේ මේ පැත්තට කරන්ට් එකක් යනවා නම් අපි නිකන් I කියලා දාරාවක් ගමු. එතකොට මෙන්න මේකේ ෆ්ලෙමින්ගේ සුරත් නියමයට අනුව හැදෙනවා මෙන්න මේ වගේ රවුමට චුම්බක ක්ෂේත්‍රයක්. right? එතකොට මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයක් මෙන්න මෙතන හැදෙන හින්දා අපි සාමාන්‍යයෙන් දන්නවා මම සරල අදහස කිව්වොත් ඔයාලා දන්නවනේ එහෙම මැග්නට් එකක් මෙහෙම නෝත් මැග්නට් එකක් තියෙනවා මේ සවුත් මැග්නට් එකක් තියෙනවා නම් මෙහෙම තිබ්බම මේ දෙක විකර්ෂණය වෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ධාරාවක් යන හින්දා මෙන්න මේ කම්බිය හැදෙනවා නිකන් නෝත් පෝල් එකක් සවුත් පෝල් එකක් වගේ ලක්ෂණයක් එතන හැදෙනවා. ඒකට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දැන් නෝත් සවුත් තිබ්බොත් මේ දෙක ආකර්ෂණය වෙනවා. අපි හිතමු මෙහෙම නෝත් තිබ්බා කියලා. එතකොට මේ දෙක විකර්ෂණය වෙනවනේ. හිතන්න මෙන්න මේ වගේ වේලාවක මෙන්න මෙතන නෝත් වගේ කියන්නේ අපි දැන්ට සරලව අද හිතමු මෙන්න මෙතන නෝත් පෝල් එකක් වගේ ලක්ෂණ තියෙන එකක් හැදෙනවා. එතකොට ටග් ගාලා මොකද කරන්නේ? මෙතන නෝත් එක තියෙන ටග් ගාලා මෙයා මෙන්න මෙහෙට කරකිලා මේක විකර්ෂණය වෙනවා. එතකොට මේක ඊළඟට එන එක කරන්නේ ආයෙක විකර්ෂණය කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට දැන් මෙතන කොයිල්ස් ගොඩක් තියෙනවනේ. සාමාන්‍යයෙන් මේකේ දැන් මේ කොයිල්ස් තුනක් වගේ තියෙනවා. එතකොට මම මේ පැත්තෙන් බලන එකද මේ පැත්තේ තියෙනවා සවුත් පෝල් එකක් මේ පැත්තෙන් මේක තියෙනවා කියලා ගමු. සාමාන්‍යයෙන් අපි දැන් මේ පැත්තට ඇඳුත් දැන් හිතන්න මේ තියෙන වල දැක්කේ ප්ලේට්ස් තුනක් තියෙනවා. එතන ප්ලේට්ස් තුනක් තියෙන හින්දා සාමාන්‍යයෙන් දැන් මේ පැත්තේ අපි කවුම් මේක සවුත් එක තියෙනවා මේ පැත්තේ තියෙනවා නෝත් පෝල් එක. එතකොට මෙන්න මේ කම්බිය වල දැන් මේක වටේ නේ කම්බිය උතලා තියෙන්නේ. මෙන්න මේ වගේ හැදෙන එක සැරින් සැරේ මාරු කරනවා. හිතන්න අපි මෙතනට හැදුනා කියලා එකපාරට නෝත් එකක් හැදෙනවා මෙන්න මෙතන කම්බියේ. මෙතන හැදෙනවා සවුත් එකක්. එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මේ නෝත් එක මෙයාගෙන් ආකර්ෂණය වෙනවා. සවුත් එක විකර්ෂණය. එතකොට මේක මෙහෙට කරගෙනවා. එතකොට මෙයාගෙත් බලන්න මෙතන නෝත් එක දෙනවා මෙතන සවුත් එක දෙනවා මෙයා මේ පැත්තට ආකර්ෂණය වෙනවා. අන්න ඒ වගේ මේක සැරින් සැරේ චුම්බක ක්ෂේත්‍ර ටික මාරු කර කර මේ චුම්බක දෙපැත්ත දෙකක් දාන එකේ තේරුම වෙන්නේ. අන්න ඒක අර විකර්ෂණය කර කර ඒක අනිත් පැත්තට ආකර්ෂණය වෙන්න ඕනම මාරු කර කර ගාන දෙක කර කර. ඊට මම පොඩි වීඩියෝ එකක් ටග් ගාලා එකේ පෙන්නන්නම්.
ඔයාලට තව හොඳ අයිඩියා එකක් එන්න. When we look at a DC motor, we Yeah. first see the metal protectors. The plate currents engineers say can stated from to get the when we Yeah. complete the circuit, මෙන්න මෙතන වෙන්නේ මේ වගේ අර මේ තියෙන මෙන්න මේ තියෙන කම්බිවල එක සරින් සරේ මාරු වෙවි එයාලගේ electricity will චුම්බක flow ශේෂ්ත්‍රය into the කොටනවා. commutator cell. And this will create an arc and we get these small bursts of blue light as okay guys. මේ ඉතින් මේ දෙපැත්තේ මේ NS මේවා තියෙනවා. එතකොට ඒවත් එක්ක අර ඒක විකර්ෂණය වෙවි තමයි ඔක් කරගන්නේ. කොහමද ඔක හරියට අයිඩියා එකක් ගන්න ඔයාලට මම මේ වීඩියෝ ලින්ක්ස් ටික දාලා තියන්නම්. අපි දැන් ඩිසයිඩ් කරන් යන්. එතකොට අපි බලමු ඉස්සරහයවත් එක්ක කොහොමද ඒක තව ඉස්සරහට වැඩිදුර කතා කරන්න කියලා. හරි. මම යන්නම් මේකට. හරි. ඒ වගේම අනිවාර්යෙන් අර අත රේස් හෑන්ඩ් කළත් මේ තෑන්ක්ස් මේ ප්‍රශ්න ඇහුවට ඒ වගේ ඕනම හරි වට ඩවුට් එකක් තියෙනවා ටක් ගාලා අත උස්සලා අහන්න ඕන දෙයක් මේ අපි තව ඉස්සරහට කතා කරන් යන් ඒ වගේ. හරි. So so far we have learned why we where we use motors and why we need to control them. So in this part we gonna look how we control motors and why we need them in line following part, right? Okay, so let's take an example as this line following. I take as sample path. So right, let's imagine your line is something like this, right? So you have to follow this line, right? Okay, then your robot is something like this. Your robot is like you have some sensor array and you have a chassis and you have two motors, right? Here's the plan view, right? Here's the plan view means you are looking at the robot from the above, right? So let's take this left hand side motor, this right hand side motor, right? හිතන්න ඔයාලට දැන් අපි මේ දැන් මේක කතා කරන්න හදන්නේ මෙන්න මේ තියෙන ඔයාලගේ ෆලෝ කරන්න ඕන කළු පාට ලයින් එක. හරිද? දැන් ඒතර ඔයාලා කලින් සෙෂන් වල දැක්ක ඔයාලට මේ කළු පාට ලයින් එකෙන් අපිට ඉන්පුට් එකක් ගන්න පුළුවන්නේ අපිට IR sensors පාවිච්චි කරලා. හිතන්න මේ තියෙන ඔයාලගේ IR sensor array එක. මේ තියෙන IR sensor set එක. හරිද? එතකොට දැන් මෙතනින් ඔයාලට ඉන්පුට් එකක් එනවා කළු පාට ඊට තියෙන්නේ කොතන යටද කියලා. ඒ කියන්නේ සෙන්සර් එකේ කොයි හරියට තියෙන කියලා මෙන්න මෙතන ඔයාලට අයිඩියා එකක් එනවා. එතකොට දැන් මෙතනදී ඔයා හිතන්න මෙතනත් දැන් ගන්න රොබෝ කොහෙවත් ප්‍රශ්නයක් නැහැ ගාන්ට තියෙනවා දැන් මේ පේන විදිහට ගාන්ට මේ රොබෝ එක ගාන්ට ලයින් එකට ලයින් වෙලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්න ඕනේ? එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේක ඉස්සරහට යන්නනේ. එතකොට ඉස්සරහට යන්න මොකද කරන්න ඕනේ? මේ දෙකටම එක සමානම ස්පීඩ් එකක් දෙනවා. හරිද? අපි දැන් නිකන් ලේසියට මොකක් හරි මේකට දෙන ස්පීඩ් එක 50යි කියලා. මොකක් හරි 50යි ස්පීඩ් දෙනවා අපි RPM හරි මොනවා හරි. එහෙනම් මෙයාටත් ඒ ස්පීඩ් එකම දෙන්න ඕනේ. එහෙම නේද? එතකොට තමයි මේක යන්නේ ඉස්සරහට. So in this case, you can see the robot is perfectly aligned to the track. So there's no need to change the direction or anything. You just need to go straight along the path. So in order to do that, you have to give the same rotational speed to the both motors. So by using from that part, you have to recognize we need to give same speed to the both motors. So in this case, this will go straight along the track. Right. එතකොට කෙලින්ම යන තියෙන ප්‍රාරක. හරි. හිතන්න මෙන්න මේ වගේ තැන්. ඔයාලා වෙනවා මේ වගේ ටර්න්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ට්‍රැක් එකක් ගත්තොත් මේ වගේ ෂාප් ටර්න්ස් තියෙනවා, මේ වගේ ටර්න්ස් තියෙනවා. එතකොට මේ වගේ තැන් තියෙනවා. එතකොට ඒ වගේ තැන්වල අපි බලන්න ඕනේ කොහොමද රොබෝ පොඩ්ඩක් හරවන්නේ. අපිට දැන් සෙන්සර් එකෙන් හැමසම ඉන්පුට් එකක් එනවනේ. මෙයාගේ ට්‍රැක් එක තියෙන්නේ කොයි හැරෙද කියලා වගේ. ඒතර ඒ වගේ තැනක බලන්න ඕනේ කොහොමද මෙයාව කරගවන්නේ කියලා. හරි. දැන් අපි දන්නවා දැන් අපි කලින් ඉගෙන ගත්තා අපිට මෝටර් එක කන්ට්‍රෝල් කරන්න කියලා තියෙන දේවල් දෙකයි. එකක් තමයි මෝටර් එක ස්පීඩ් එක අනිත් එක ඩිරෙක්ෂන් එක. So how we have learned
there are two things we can control in the motor. First one is the direction of the motor, and second one is the speed of the motor. So controlling these two parameters, we can navigate our robot along the track. Okay. So let's take a scenario like this. හිතන්න ඔයාලගේ ට්‍රැක් එක තමයි මේ තියෙන්නේ. හරිද? right. හිතන්න මේ තියෙන කළු පාට ට්‍රැක් එක. හරිද? මම ඒක වැඩි කරලා දෙන්න. හරි මේ තියෙන ඔයාලගේ ට්‍රැක් එක දැන් මෙන්න මේ වගේ වංගුවක් තියෙනවා ඔයාලට. හරිද? සාමාන්‍ය වංගුවක්. හරි. right. එතකොට අපි හිතමු දැන් ඔන්න ඔයාලගේ රොබෝ ඉන්නවා මෙන්න මේ විදිහට. හරිද? ඔයාගේ සෙන්සර් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කලින් වගේම left mode එක, මේ තියෙන right mode එක. වැඩි හිතන්න එපා රොබෝගේ හැඩය ගැන. මම දැන් roughly idea එකක් දෙන්න හැදුවේ ඔයාලට මොකක්ද දැන් කරන්න ඕනේ කියලා. හරි. දැන් බලන්න අපිට දැන් sensors වලින් එනවා input එකක්. තව ටික ඉස්සරහට යද්දි මෙයාගේ මෙන්න මේ පැත්තේ sensor එකෙන් මෙන්න මේක කළු පාට එනවා. ඒ කියන්නේ මෙන්න මෙතන යට තමයි කළු පාට තියෙන්නේ කියලා මේ sensor එක indicate කරනවා. එතකොට අපි දන්නවා එහෙනම් ඉස්සරහදී අපි දකුණු පැත්තට turn එකක් ගන්න ඕනි කියලා. So in this case, in real time, you get the real time feedback from the IR sensor array. So using that feedback, you can recognize, you can identify where the path is, going to bend. So in this case, you can see the path has the right turn. So in this case, you need to take a right turn to navigate your vehicle along the track. හරි. දැන් මට මෙන්න මේක හිතලා කියන්න ඉස්සරහට යද්දී මෙයාව මෙන්න මේ පැත්තනේ හරවන්න ඕනේ. මෙන්න මෙයාව මෙන්න මේ වගේ පැත්තකට ගන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මෙහෙම යද්දී ඔයාගේ වාහනේ මෙන්න මේ වගේ තැනකට ගන්න ඕනේ. හරිද? එතකොට මට කියන්න කවුරු හරි මල්ලි කෙනෙක් කියන්න බලන්න කොහොමද අපි යාව ගන්න? ඒ කියන්නේ දැන් එකම දේ අපි දන්නවා අපිට කරන්න පුළුවන් මෝටරේ ස්පීඩ් එක ඩිරෙක්ෂන් එක. හරිද? අපි දැන්ට ස්පීඩ් එක ගැන පොඩ්ඩක් අපි හිතන්න තියෙමු. මට කියන්න මෙයාගේ අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට දැන් හිතන්න එක මෝටරයක් නවත්තන්න පුළුවන් අනිත් මෝටරේ කරගන්න පුළුවන්. එතකොට මොකක්ද ඔයාලා නවත්තන මෝටරේ මොකක්ද ඔයාලා කරගන්න මෝටරේ? රයිට් එක නවත්තනවා ලෙෆ්ට් එක කරකවනවා. නයිස් අන්න හරි. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ රයිට් මෝඩ් එක මෙන්න මේක අපි ස්ටොප් කරනවා. අපි කියන්නේ ස්පීඩ් එක බිඳුව වගේ දෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙයාට අපි දෙනවා ස්පීඩ් එක 50ම මෙයා තියෙනවා. එතකොට මෙයා ගානට මෙන්න මෙයා වගේ හැරෙනවා. එතකොට මෙයා ඉස්සරහට ගියාම මෙයා මෙන්න මේ වගේ තැනකට එනවා. නේද? අන්න හරි. තේරෙනවද? හරි. එතකොට so in this case, in order to take a right turn, you have to stop the right motor. You have to put a more speed on the left side motor. So in this case, you can stop the right motor and give some speed to the left motor. So it will turn right. හරි. එතකොට ඔය වගේම අනිත් පැත්තට ගත්තොත් අපි ඔය කියම අනිත් පැත්ත කතා කරමු. හරි ලේසි. හරි. හිතන්න මේ වගේ ට්‍රැක් එකක් තියෙනවා මෙන්න මේ වගේ. කලින් වගේ තමයි ඒක අනිත් පැත්තට තියෙන්නේ. එතකොට මේ තියෙන ඔයාලගේ ට්‍රැක් එක, මේ තියෙන ඔයාගේ රොබෝ. හරි. මේකෙදි මට කියන්න දැන් මෙතන තියෙනවා left එක මෙතන right එක. මෙතනදී අපි මොකද්ද කරකවන මෝටරේ මොකද්ද අපි off කරන මෝටරේ? කවුරු හරි කියන්න බලන්න කලින් වගේ. ලෙෆ්ට් එක ඕෆ් කරලා රයිට් එක මේවා කරනවා. ස්ටාර්ට් කරනවා. Nice. අන්න හරි. So in this case you have to stop the left motor and give some speed to the right motor. So it will turn left. හරි. අපිට දැන් හිතන්න දැන් ඒක අවුලක් නැහැ. ඒ විදිහට හැරෙනවා. හිතන්න ඔයාට තියෙනවා ටිකක් sharp turn එකක්. හරිද? sharp turn එක කියන්නේ ටිකක් ලොකු අංගුවක් තියෙනවා මෙන්න මේ වගේ අංශක 90ක වගේ අංගුවක් තියෙනවා කියලා හිතන්නකෝ. අංශක 90ක් නේ අපි හිතමු තාඩයක් වැඩි කරමු. තාඩයක් ටිකක් ලොකු අංගුවක් ගමු අපි. හිතන්න ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඔන්න ඔය වගේ අංගුවක් කරන්න. ඔන්න ඔය වගේ අංගුවක් ඔයාලට හරව ගන්න තියෙනවා. හරිද? අපි ගමු right. මේ තියෙන. අදින් අද මේ තියෙන ඔයාලගේ වාහනේ මේ තියෙන ඔයාලගේ ටයර්ස් දෙක. left right. හරි. දැන් එකක් තමයි අපිට දැන් අපි දැනගත්තා අපි දැන් ස්පීඩ් එක ගැන පස්සේ පොඩ්ඩක් කතා කරමු. හරිද? අපි ස්පීඩ් එක දැනට ගන්න අපි ආඩියක් සරල කරගෙන වැඩේ අරයි යන්න. හරිද? දැන් එතකොට මේකෙදි හිතන්න අපිට පුළුවන් මෝටරේ දැන් අපිට නවත්තනවා කරකවනට අමතරව කරකවන පැත්ත මාරු කරන්නත් පුළුවන් නේ.
හිතන්න දැන් කලින් අපි කරේ මොකක්ද? අපිට කරගන්න තිබ්බ දකුණු පැත්තට. දකුණු පැත්ත කරගන්න තිබ්බ අපි කරේ දකුණු පැත්තේ මෝටර් එක ස්ටොප් කරලා ලෙෆ්ට් එකට මොකක් හරි ස්පීඩ් එකක් දුන්නා. අපිට දැන් ටිකක් ලොකු ටර්න් එකක් ඉක්මනටම ගන්න ඕනේ. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් ඔයාලට හිතනවනේ කියන්න බෑ. දැන් මේකෙදි අපිට මොකද්ද කරන්න පුළුවන්? කවුරු මල්ලි කෙනෙක් කලින් වෙයි කියන්න බෑ පුළුවන් නම්. මොන වගේ දේද අපිට මේක කරන්න පුළුවන්? හරි. ඒකෙ මෙහෙමයි කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් අපි කලින් කරේ රතු පාට, ඒ කියන්නේ රතු පාට නෙමෙයි අපි දකුණු පැත්තේ මෝටර් එක නැවැත්තුවානේ. අපිට මේක කරන්න පුළුවන් දකුණු පැත්තේ මෝටර අපි කරකවන අනිත් පැත්තට ලෙෆ්ට් මෝටර් එක කරකවන ඒ පැත්තට. මේක ඔයාලට දැන් තේරෙනවද? සාමාන්‍යයෙන් දැන් මේ වගේ වාහනයක් තිබ්බොත් අපි නිකන් දැන් 2 wheel robot කෙනෙක් ගමු. නිකන් මෙතන ඉස්සරහා තියෙන යුනිවර්සල් වීල් එකක්. ඔයාලට තියෙනවා මේ වගේ ලෙෆ්ට් මෝටර් එකයි රයිට් මෝටර් එකයි. හරිද? එතකොට ඔයා හිතන්න මේක කරකිනවා පිටිපස්සට මේක කරකිනවා ඉස්සරහට. එතකොට මෙයා මෙන්න මේ වගේ මෙතන අක්ෂය වටා මෙන්න එහෙම ටක් ගාලා කරකිනවා නේද? හ්ම්. එතකොට මෙයා දැන් පැහැදිලිව තව ඩැක් අඳිමු. ඔයාට මේ වගේ රොබෝ කෙනෙක් ඉන්නවා. ඔයාට මේ තියෙන යාගේ ඉනිෂියල් පොසිෂන් එක. හරිද? මේ තියෙන අපි මේ තියෙන ඉස්සරහා තියෙන යාගේ යුනිවර්සල් වීල් එක. එතකොට ඔයා මේක ඉස්සරහට කතක වෙලා මේක පිටිපස්සට කරගුවොත් එයා මෙතනම හැරෙනවා. මම ඊළඟට දින්නම් එයා ඉන්නේ වේදිය මෙන්න මේ පැත්තට. එයා එතකොට ඉන්නවා මෙන්න මේ වගේ තැනක. තේරෙනවද? එතකොට මෙයා මෙහෙට කරකිනවා මෙයා මෙහෙට කරකිනවා. So in this case, if you have to take a sharp turn, instead of the stopping just a one side motor, you can give a negative direction rotation to the motor you need to turn. Your motor, the side you need to turn. So in this case, you have to take the sharp turn to the right side. So in order to obtain that turn, you can give a negative rotational speed to the right motor and the same rotational speed to the left motor. So in this case, it rotates about its axis, right? ඒ කියන්නේ මේක හරියට මෙයාගේ මැද්දෙන් හැරෙනවා. ඔයාලට ඒක concept එක නිකන් අර ඔළුවට idea එකක් එනවා. දැන් මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒ sense එක එනවා. ඒකේ මා doubt එකක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි අපිට පුළුවන් රෝදයක් අනිත් පැත්තට කරකවලා අනිත් එක අනිත් පැත්තට ගන්න. නිකන් ඔයාලා නිකන් ඕනනම් පොඩි රෝදයක් හදලා පොඩි පෑනකින් වේ ගහලා පොඩ්ඩක් කරකලා බලන්නේ. එක පැත්තක් පිටිපස්සට කරගෙන අනිත් පැත්ත ඉස්සරහට කරගෙන. එතකොට ඒක හොඳ ළඟ කරගෙනවා. මොකද කලින් කරේ මේ වගේ දෙයක්. කලින් අපි කරේ නිකන් මෙයා මෙම තිබ්බා. කලින් අපි කරේ මේ වගේ දෙයක්. හිතන්න මේ තියෙන වගේ රොබෝ. මේ තියෙන වගේ රොබෝ. එතකොට මේ තියෙන සෙන්සර් එක. එතකොට කලින් කරේ එයා හැරෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තැනක. එතකොට එයාගේ ඊළඟ පොසිෂන් එක තියෙන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. මේ තියෙන එක අනිත් මෙන්න මේ තියෙන අනිත් පැත්ත. හරිද? එතකොට ඔන්න ඔහොම. කලින් ඒතකොට ඒක ටිකක් කර මේ වගේ මෙන්න මේ වගේ වංගුවක් ගන්න ඒක අවුලක් නෑ. ඒකෙන් අපිට මැනේජ් කරන්න බෑ. හැබැයි මේ වගේ ටික ලොකු ටර්න් එකක් ගන්න ඕනත් අපිට අර වගේ තැනකටත් යන්න වෙනවා. හරිද? ඒක බලමු කොහොමද ඉස්සරහ මැනේජ් කරන්න කියලා. හරි. ඊළඟ එක තමයි අපිට පොඩ්ඩක් මෙතන ඔය ටිකෙන් කතා කරලමු ස්පීඩ් එකත් එක්ක කොහොමද කරන්න කියලා. අයි අපිට කම්ප්‍රීෂන් එකේ රොබෝට්ට දැන් ඉඳන්ම හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. නැත්තම් ආයිද එතකොට දැන් දැන් අපිට කැමති පාර්ට්ස් දාලා හදන්න පුළුවන්ද? ඔව් ඒ කියන්නේ ඔයාලට කැමති පාර්ට්ස් කියන්නේ ඔයාලට අපේ ටාස්ක් එක මේ තව ඔයාලට ඉස්සරහට දැනුම් දීමුත් වෙයි කරයි ඒකට. දැනට ඉඳන් ඔයාලට ඔයාලගේ රොබෝ හැමිට හැමිට හදාගෙන යන්න පුළුවන්. ඒතකොට ඒ අතරින් ප්‍රශ්න අර ගෲප් එකට දාන්න. හරි. 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 එතකොට හරි. දැන් තව එකක්. අපි ගමු නිකන් මේ වගේ කළු පාට වගේ මෙන්න වගේ ඔයාලට ට්‍රැක් එක දෙන කලින් වගේ තමයි. ලොකු ට්‍රැක් ඔන්න මේ වගේම ටර්න් එකක් තියෙනවා. මේ වගේ වංගුවක් ගන්න තියෙනවා. මේ තියෙන වගේ වාහනේ. සෙන්සර්ස් ටික තියෙනවා. හරි. මේ තියෙන්නේ වගේ රෝඩ් දෙක. හරිද? හරි. දැන් හිතන්න දැන් මේකට කලින් නෑ ආඩුයිනෝ විතරද පුළුවන් කියලා අහලා තියෙනවා. ආඩුයිනෝ සාමාන්‍යයෙන් ආඩුයිනෝ එක ගොඩක් වෙලාවට කොමන්ලි යූස් කරන්නේ. ඊට අමතරව ඔයාලට කැමති මයික්‍රෝ කන්ට්‍රෝලර් එක යූස් කරන්න ප්‍රශ්නයක් නෑ. ESP32 හරි කැමති එකක්. Raspberry Pi හරි අවුලක් නෑ. හරි. එතකොට දැන් හිතන්න මේක. හරිද? දැන් බලන්න කලින් හිතන්න මෙයාගේ දැන් ඔන්න මෙහෙම. අපි තව ටිකක් ලස්සනට එකමු.
හිතන්න මෙන්න මේ වගේ ට්‍රැක් එකක් තමයි තිබ්බේ හරිද? ඔන්න මෙයා මේ හරි කෙලින් පාරක් තියෙන්නේ වෙන්න හොද පාර තියෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න වාගේ රොබෝ ඉන්නවා මේ හරිද? හරි. ඔන්න දැන් යා එනවා. දැන් රෝඩ් දෙකට අපි දැනටත් නියන් ගමු රෝඩ් දෙකටම ස්පීඩ් එක 50යි 50යි දීලා තියෙන ඉස්සරහට කරගෙන කියලා. ඒකවල මෙයාටත් 50 දීලා තියෙන මෙයාටත් 50 දීලා තියෙන. එතකොට දැන් ඔය සාමාන්‍යයෙන් අර විදිය කරනවා නම් මෙතනට ආවට පස්සේ දැන් මෙහෙමනේ ලයින් ෆොලෝයින් රොබෝට් එකක ඔයා කන්සිඩර් කරන්න ඕන දෙකක් තියෙනවා. එකක් තමයි ඔය වගේ රොබෝ හරියටම පාර දිගේ යන්න ඕනේ. අනිත් එක තමයි පුළුවන් තරම් ඉක්මනට පාර දිගේ යන්න ඕනේ. නිකන් අර හැමීට කියලා තේරුමක් නැහැ. පුළුවන් තරම් අපි දෙකම බලන්න ඕනේ. හරියටම ට්‍රැක් එක දිගේ යන්න. අනිත් එක තමයි පුළුවන් තරම් ඉක්මනට යන්න. So in a line following robot combination, you have to focus on two main things. First one is your robot should navigate. It should be must, right? Your robot must go along the path. So other one is you have to go faster. Otherwise, you will lose the competition. So in this case, you have to focus on two main things. අපි එතකොට දැන් කලින් විතර කරනවා නම් ඔයා හිතන්නේ එතකොට අපි කරේ මොකද්ද මෙතනට ආවට පස්සේ අපි මෙතන දැන් මේක ෂාප් ටර්න් එකක් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට මෙතනට ආවම කරේ මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ අපි කරේ මට කියන්න මොකද්ද නවත්තන්න රෝදි කියලා අපි කලින් කරන විදියට. මේ වගේ තැනක දැන් මේ තියෙන left mode එක right mode එක. කවුරු මල්ලි කෙනෙක් කියන්න බලන්න කලින් වගේ. අපි රයිට් නවත්තන්නේ මෝට් එක මොන එකද? රයිට් මෝට් එක රයිට් මෝඩ් එක නවත්තනවා. හරි. හැබැයි ඔයා හිතන් රයිට් මෝඩ් එක නවත්තපු ගමන් වෙන්නේ බලන්න දෙයා දෙකෙන්ම 50 50 යන ගමන් හිටියේ. එකපාරට පොඩ්ඩක් ස්ලෝ වෙනවා නේද ඒක නිකන්. එකපාරට රයිට් මෝඩ් එක නවත්තලා අරකට එහෙම 50 දිනන. එතකොට ස්ලෝ වෙනවනේ. ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් ඕනනම් මෙයාගේ ස්පීඩ් එක එහෙම 50ම තියලා අපිට පුළුවන් මෙයාට 100ක් වගේ දෙන්න. තේරුණාද? එතකොට මෙයා යන ගමන් වගේ හැරෙනවා. ඒ කියන්නේ යන ගමන් කර ස්ලෝ වෙන්නේ නැහැ. අපිට පුළුවන් ස්පීඩ් කන්ට්‍රෝල් කරලා. ඒ කියන්නේ මෝටර්ස් කලින් කර අපි ඔන් ඔෆ් කරලානේ කරේ. දැන් කලින් කරාට වඩා අපිට පුළුවන් යන ගමන් දැන් මෙයා මේ දිකට යන ගමන් තියෙනවා කෙලින්ම යන අතරේ ටක් ගාලා ඩිටෙක්ට් කරගන්නවා සෙන්සර් එකකින් ඉස්සරහා බෙන්ඩ් එකක් තියෙනවා එහෙනම් මේ බෙන්ඩ් එකේ පැත්ත අපි ඩිටෙක්ට් කරලා අපිට පුළුවන් නිකන් ජස්ට් මෝටර්ස් ඔන් ඔෆ් කරනවට වඩා එක මෝටර් එකක් කෙලින්ම ඔන් කරලා ඒ කියන්නේ දෙකම ඔන් එකේ තියාගෙද්දි එකක ස්පීඩ් එක එකම තියලා අර අපිට හරවන්න ඕනේ පැත්ත අනිත් පැත්තේ මෝටර් එක ස්පීඩ් එක වැඩි කරනවා එතකොටත් වෙන්නේ ඒකනේ ඒ කියන්නේ සාපේක්ෂව දැන් ඊලෝස් කරන කටියම තේරෙනවා මෙතන අර සාපේක්ෂ ප්‍රවේගයක් වගේ නේද මෝටර්ස් වල. එතකොට එයා දැන් මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේ වගේ ටර්න් එකක් ගන්න හරි. එතකොට මෙතන තියෙන අඩු ස්පීඩ් එක මෙතන වැඩි අර v සමාන r ඔමෙග වගේ. එතකොට r වැඩි වෙන v වැඩි වෙන්න ඕන. එතකොට ඒ වගේ දෙයකදී මෙයා ගන්නට හැරෙනවා. එතකොට අපිට පුළුවන් අර කලින් වගේ කරනවට වඩා මෝටර් එකක් ඕෆ් කරලා එකක් ඔන් කරනවට වඩා මේ විදිහට කරන්න පුළුවන්. So අයියා දැන් අයියා කිව්වේ يعني ඇර එක මෝටර් එකේ ස්පීඩ් එකකින් අඩු කරලා අනෙක් මෝටර් එකේ ස්පීඩ් එකට එකතු කරන්න කියලා නේද? ඔව් ඒ කියන්නේ අපිට ඒක මේ අපි පස්සේ බලමු කොහොමද ඒක අර මැතමැටිකලි ගන්න කියලා. දැන් ඔයා කියන කතාව හරි. ඔයා කියන්නේ බේස් ස්පීඩ් එකක් දීලා එක පැත්තෙන් මෝටරෙන් අඩු කරනවා අනිත් පැත්තේ වැඩි කරනවා. හරි දැන් මේ මල්ලි කියන්නේ ඒක දැන් අපි දැන් මෙහෙම කරාට අපි මේක ඔටෝ යන්න හදන්න ඕන අපිට තැන් තැන් වලට ගිහලා ස්පීඩ් මාරු කරන්න බෑනේ මංගුවක් ළඟට එද්දි. ඒතර මොකක් හරි එන්න ඕනේ මැතමැටිකල් මෙතඩ් ඒක වලට ඇල්ගොරිතම්ස් පාර්ට් එක ගොඩක් වෙලාට කවර් කර අනිවාර්යෙන්ම. ඒ කියන්නේ කොහොමද මේක අපි ඇල්ගොරිතම් එකක් හදන්නේ මොකක් හරි ගණිත ක්‍රමයක් හදන්න ඕනේ මේකේ ස්පීඩ් මේ විදිහට මාරු වෙන්න. එතකොට යා දැන් සරල කතාවක් කිව්වේ අපි හිතන්නේ මේක 50 50 දීලා තියෙනවා නම් අපි කරන්නේ මේකේ මංගුවේ ප්‍රමාණ නිකන් තීරණය කරලා හිතන්න මේකෙන් 50න් අපි දැන් 50 50 නම් තියෙන්නේ මේ පැත්තෙන් 50න් 25ක් අපි 20ක් කියලා ගමු 20ක් අඩු කරනවා මේ පැත්තේ මොනවා 20ක් එකතු කරනවා. එතකොට මෙයාගේ ස්පීඩ් එක වෙනවා තියෙන 30යි මේ පැත්තේ 70ක් වෙනවා. තේරෙනවද? අර කොහොම හරි ඔයාට වෙන්න ඕනේ හරවන පැත්තට වඩා අනිත් පැත්තේ රෝදෙට වැඩි ස්පීඩ් එකක් දෙන්න. එතකොට ඒ වගේ මොකක් හරි මැතමැටිකල් කන්සෙප්ට් එකකට ඔයාලට යන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. Hari. So in this case, instead of just stopping one motor and give the same speed to the other motor, we can give it two separate speeds for the both motors, right? So in order to take a left turn or right turn, you can give separate speeds, and I mean you have to give a speed one is greater than to the other side. So then it will turn to the you can turn it the side to which you want, right? So in this case, if you want to turn this right, you can give something speed like 30 to this side and 70 to the other side. So it will turn in that side. හරිද? එතකොට මේක තමයි concept එක.
right. හරි දැන් අපි තේරුම් ගත්තා ඇයි අපිට ලයින් ෆලෝවිං පාර්ට් එකට කොහොමද මේ රොබෝ කන්ට්‍රෝල් කරන්නේ කියන්නේ මෝටර්ස් කන්ට්‍රෝල් කරන්න කියන්නේ ඕන වෙන්නේ කියලා. තේරෙනවනේ අපිට තියෙන ටර්න්ස් ගද්දී ඒවත් එක්ක අපිට මේකේ ස්පීඩ් එක නැත්නම් ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරලා මේවා ගාන්න පාට දිග අරන් යන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ. අපිට දැන් තේරෙනවනේ. මේක දැන් මෙහෙම මෝටර්ස් මෙහෙම දැම්මොත් මේ විදිහට යනවා. ඊළඟට අපි දැන් බලන්න ඕනේ කොහොමද මේක අපි කරන්නේ කියලා. මට ඉස්සෙල්ලා නිකන් සරලව කියන්න. දැන් මේ මෝටරයක් තියෙනවනේ. අපි මේ මෝටරයක් ගමු. මේ මෝටරයක් තියෙනවා. මේ මෝටරේ අපිට කරකවන්න මොකද කරන්නේ? මෙතන මොකක් හරි බැටරියක් සෙට් කරනවා නේද? අපි දැන්ට මෙහෙ වගේ මොකක් හරි සිම්බල් එකක් දාමු. right. හිතන්න දැන් මේ වගේ තියෙද්දි දැන් මුලින් බලමු මෝටර එකේ අපි පැත්ත මාරු කරන්නේ කොහොමද කියලා. හරිද? මෝටරය දැන් මෙහෙම කරකිනවා. ওই පැත්තට කරකිනවා කියලා හිතන්නකෝ. මට කියන්න කවුරු මල්ලි කෙනෙක් කියන බෑ මෝටර අනිත් පැත්තට කරගන්න ඕන මොකද කරන්නේ? මෝටරයක් කරකිනවා දැන් මෙහෙම බැටරිය මෙතන තියෙන ධන මෙතන තියෙන ඍණ. එතකොට අපිට මේ මෝටරේ අනිත් පැත්තට කරකවන්න ඕන මොකක්ද අපි කරන්න ඕනේ? අග්‍ර මාරු කරනවා. අන්න හරි. ඒ කියන්නේ අග්ග මාරු කරගෙන බැටරිය එක අනිත් පැත්ත කරවනවා නේද? හරි. මට කියන්න බලන්න බැටරිය අනිත් පැත්ත හැරෙගුවම මොකක්ද වෙන්නේ? කවුරුද කියන්න බලන්න. හිතලා උත්තරයක් දෙන්න බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ වා කියන්නේ දැන් ඒක අනිත් පැත්තට කරගෙනවා. මොකද? අනිත් පැත්ත තමයි රොටේට් වෙන්නේ. ඔව් රොටේට් වෙන අනිත් පැත්තට. හරි. අපි දැන් රොටේට් කරගන්න එහෙම කරන්නේ. බැටරිය අනිත් පැත්ත මාරු කරාම මෝටරේ ඇතුලෙන් මොකක්ද වෙන්නේ? හිතලා බලන්න හතර අප ඉන්පුට් අවුට්පුට් එක මේ අප්සයිඩ් ඩවුන් හරිනවා. හරි ඉන්සර්ට් ඒක හරි මම කියන්නේ දැන් මෝටරේ දැන් මෙතනින් ප්ලස් වෝල්ටේජ් මෙතන දැන් මෝටරේ මේ පැත්තට අපි වෝල්ටේජ් 3ක් වෝල්ට් 3ක් දෙන්න කියලා හිතන්නකෝ මේකේදී වෝල්ට් එක අනිත් පැත්තට අපි දෙන්න එතකොට මොකක්ද වෙන්නේ මම ඔයාලා නිකන් අර සංකීර්ණ කරලා කියන්න දැන් මෙතන 3ක් වෝල්ට් නේ දැන් අපි මේ පැත්තේ බැටරි දාලා තියෙද්දි මෝටරේ කරන්ට් එක යන්නේ මෙන්න මේ පැත්තට ඒක පැහැදිලිද මෙන්න මෙහෙමයි කරන්ට් එක යන්නේ එතන මෝටරේ වෝල්ටේජ් එක අනිත් පැත්ත බැටරි අනිත් පැත්ත මාරු කරාම කරන්ට් එක යන්නේ මෙන්න මේ පැත්තට එතකොට තේරෙනවද? ඔයාට මෝටරේ පැත්ත මාරු කරන්න ඕන නම් එකම දේ අනිවාර්යෙන් ඔයාගේ මෝටරේ හරහාන කරන්ට් එකේ පැත්ත මාරු කරන්න ඕනේ. තේරුණාද? ඒක තමයි තියෙන ෆන්ඩමෙන්ටල්ම දේ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි මෝටරේක දැන් පැත්ත මාරු කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මෝටරේ හරහාන කරන්ට් එක අපි මාරු කරන්න. අර විද්‍යාත්මක ක්‍රමයක් බලන්නේ මොකක් හරි දෙයක් කරනවා නම් මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඒතකොට අපි දැන් දැනගත්ත පැත්ත මාරු කරන එක හරි බැටරිය පැත්ත මාරු කරනවා. බැටරිය පැත්ත මාරු කරාම මොකක්ද වෙන්නේ? මෝටරේ හරහා යන ධාරාවේ දිශාව වෙනස් වෙනවා. Right? So it is a very fundamental thing. So in order, if you want to change the direction of the motor, you have to change the direction of the current through the motor. So if you change the current through the motor will turn the other side. Right? So that's a very fundamental thing you have to you need to understand. When you change the direction of the current through the motor will rotate the other side. Right? හරි. දැන් අපිට මේක නිකන් කරන්න පුළුවන් මොකක් හරි බැටරියක් අනිත් පැත්තට හරවන්න නේද? බැටරියක් ගිහිල්ලා අනිත් පැත්තට හරවලා තිබ්බට කරගෙනවා. දැන් අපිට ඒක කරන්න බෑනේ මොකක් හරි වාහනයක. දැන් තනින් තැන්න කියලා ඒතකොට එහෙම කරොත් කරන්නේ නේ ටක් ගාලා වංගුවක් ගාවට ගියා බැටරිය අනිත් පැත්තට හරවනවා. ඒ වගේ දෙයක් නේ කරන්නේ. එහෙම අපි දැන් මේක මොකක් හරි විදියක් හදන්න ඕනේ. මේ මෝටර්ස් ටික ගානට අපිට ස්විචස් වලින් ඔය කන්ට්‍රෝල් කරන්න. ස්විචස් හරි මොනවා හරි මීට වඩා සරල විදිහකට. දැන් මේක කරොත් බලනවා මේක කරොත් බැටරිය වටින අනිත් පැත්ත හරවලා තියන්න වෙනවනේ. ඒතකොට අපි කරන්නේ මේ කියන්නේ මිනිස්සු ක්‍රමයක් හොයාගත්තා. ඒකට කියන අපි H-bridge concept එක කියලා. H-bridge concept එක මම කියන්නේ ඒක නේ හැඩේ H එකක් වගේ. මොකක්ද ඒක වැඩේ කියලා. ඒ කියන්නේ දැන් මොන හරි මිනිස්සු කල්පනා කරා දැන් මේක හරියන්නේ නැහැ නිකන් බැටරි අතින් මාරු කරගෙන ඉන්න හරියන්නේ නැහැනේ. මොකක් හරි අපි සර්කිට් ඩිසයින් එකක් හිතන්න ඕනේ. අපිට ලේසියෙන්ම මෝටරේ හරහා යන කරන්ට් එක හැමේ කරන්න පුළුවන්. දැන් මේක කරොත් බැටරිය වා හැමේ කරන්න ඕනේ මෙතන කරනවා නම්. බැටරිය වා මේ පැත්තටයි මේ පැත්තටයි මාරු කරගෙන ඉන්න වෙනවා. එහෙම හරියන්නේ නැහැ. මොකක් හරි ඊට වඩා ලේසි ක්‍රමයකින් බලන්න ඕනේ. මෝටරේ හරහා යන කරන්ට් එක මාරු කරන්න. හරි. එතකොට යාළුවා ගත්ත ඩිසයින් එක තමයි මෙන්න මේ වගේ. හිතන්න මෙතනට දෙන ඔයාලගේ බැටරිය පිට ප්ලස් මේ පැත්තෙන් ගමු. ප්ලස් වෝල්ටේජ් එක දෙනවා. මෙතනින් ස්විච් එකක් තියෙනවා. මෙතනින් ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ මෝටර්. මෙතන M කියලා දාන්න දැන් මෝටර් එකට. ඊට පස්සේ කරන්නේ හරිද? හරි. දැන් මෙන්න එතන මෝටරයක් මෙතන ඔයාලට දැන් බැටරියක් සෙට් කරලා තියමු 3 වෝල්ට් කියලා ගමු. හරි. දැන් ඔයා හිතන්න ඔයා මෙතන ස්විචස් හතරක් තියෙනවා. බලන්න මේ හරිද? ඒ සර්කිට් එක හරිද? නිකන් මේ වයරයක් එනවා මෙන්න මේ විදිහට වයර් එක මෙහෙම එනවා.
ඇවිල්ලා මෙතනින් මෙහෙම දෙකට බෙදෙනවා. ඊට පස්සේ මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ස්විච් එකක් තියෙනවා, ආයි මෙතන ස්විච් එකක් තියෙනවා, මෙතන ස්විච් එකක් තියෙනවා. ආයි මේ වයර් එක මෙතන ඉනර්ට්ට සම්බන්ධලා තියෙන බැටරි. හරිද? හරි. එතකොට ඔයා බලන්න මට කියන්න බලන්න කවුරු හරි මම කරන්නේ මම මෙන්න මේ ස්විච් එක වහනවා. හරිද? මම මෙන්න මේ ස්විච් එක sorry මේක අරලා දියමු අපි. කවන්න. මම කරන්නේ මම මෙන්න මේ ස්විච් එක මෙන්න එහෙම වහනවා. මේ ස්විච් එක ක්ලෝස් කරනවා. වහනවා කියන්නේ ස්විච් එක ඔන් කරනවා වගේ. හරිද? ස්විච් එක වහනවා කියන්නේ ඉතින් මේක කරන්ට් එක යනවා කියන. දැන් මට කියන්න කරන්ට් එක යන්නේ කොයි පැත්තටද? මෙතනින් කරන්ට් එක එනවා. හරි. මෙතෙන්ටත් එනවා. මෙතෙන්ටත් එනවා. දැන් බලනවා මෙහෙටද මෙහෙටද? මේ පැත්තේ මේ පැත්ත බලුවා මේ පැත්තේ කරන්ට් ගන්න පාරක් නෑ කැඩලා තියෙන්නේ වයර් එක නේද? එහෙනම් කරන්ට් එක කොයි පැත්තෙන්ද යන්නේ? මෙතනින් යනවා. මෙතනින් යනවා. මෙතෙන්ට එනවා. මෙතනින් බලනවා කරන්ට් එක මෙහෙට යන්න පුළුවන්ද මෙහෙට යන්න පුළුවන්ද? මෙහෙ බෑ මෙතනින් සර්කිට් එක කැඩලා. එහෙනම් කරන්ට් එක යන්නේ කොයි පැත්තෙන්ද? මෙතෙන්ට යනවා. මෙතනින් මෙහෙට යනවා. ආයි තුරට යද්දි බලද්දි මෙන්න මේ පැත්තට යන්න බලද්දි පාර කැඩලා තියෙන්නේ. එහෙනම් කරන්ට් එක යන්නේ එතනින් පල්ලෙහාට යනවා. මෙහෙම යනවා. මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ගන්නට එනවා. තේරුණාද? හරි. එතකොට බලන්න අපිට පුළුවන් නේද මේකේ අනිත් ස්විච් දෙක මොනවද? අපි දෙන ස්විච් ටික එහෙම දැන් නම් කරගමු. ලේසියට. මේක ස්විච් එක නම්බර් 1 2 3 4. හරි. මට කවුරු හරි මල්ලි කෙනෙක් කියන්න බලන්න. දැන් බලන්න මේකේ ස්විචස් දෙකක් අපි ක්ලෝස් කරා ස්විචස් දෙකක් ඕපන් කරා. නේද? මට කවුරු හරි කියන්න බලන්න මේ මෝටර් එක හරහා අපිට අනිත් පැත්තට කරන්ට් එකක් යවන්න ඕන නම් මොන ස්විච් එකද වහන්න ඕනේ මොන ස්විච් දෙකද ඕෆ් කරන්න ඕනේ. 2යි 3යි ඔන් කරලා අනිත් ටික ඕෆ් කරන්න. අන්න හරි. එතකොට මේකේ අනිත් ඩිසයින් එක. ඒ කියන්නේ අපි දැන් එහෙම ගමු. මේකට දෙක ගමු. හරි. එතකොට මේකේ ඒ කියන්නේ මෙන්න මේකේ අපි මේකම කමු පොඩ්ඩක්. හරි. ඔන්න ඔහම තිබ්බොත් අපිට එතන අනිත් පැත්තට කරන්ට් එක යවන්න ඕන නම් අපි කරන්නේ මොකක්ද? මේකේ මේ ස්විච් එක අපි ඕපන් කරනවා අනිත් දෙක ක්ලෝස් කරනවා. මම මේක සම්පූර්ණ අඳින්නම් මේ විදිහට. දැන් කලින් තිබ්බේ මෙන්න මේ වගේ මෙතන ස්විච් එකක් තිබ්බා මෙතන ස්විච් එකක් තිබ්බා. අපි කරන්නේ අපි කරන්නේ මෙන්න මේ 3යි 2යි වහලා අනිත් දෙක ඕපන් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ කරන්ට් එක යන්නේ? කරන්ට් එක මේ විදිහට මෙතනින් එනවා. එතකොට මේ පැත්තට යන්න බෑ. එහෙනම් යන්නේ මේ පාර දිගේ. මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා ආයිත් මේ පාර දිගේ මේ පැත්තට එනවා. තේරුණාද? එතකොට තේරෙනවද අපිට මෙන්න මේකේ ස්විච් හතරක් විතරක් අපිට පාවිච්චි කරලා වෙන මුකුත් කරන්නේ නැතුව ස්විචස් හතරක් විතරක් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේකේ මෝටර යන කරන්ට් එක වෙනස් කරන්න නේද? ඒක තේරුණාද ඔයාලා හැමෝටම? ඒකේ මා ඩවුට්ස් තියෙනවද? හරි මම පොඩ්ඩක් කවර ටැමිල් කට්ටිය ඉන්නවනම් කියන්න. එතකොට so in this design people come up with some circuit diagram which we can control the direction of the current through the motor using four switches. So in this case, in this design, you have some circuit design like this, right? There are four switches. In the middle, you have the motor, and here's another switch, and here's another switch, and this connect to the battery like this, right? So you have switch number 1, 2, 3, and 4. So if you want to flow a current through the motor in this direction, you have to switch on this one and this one. So the current goes through this direction and go in this direction and it comes back to the battery. So if you want to, if you need to flow a current through this direction, you have to close these two switches and it will pass the current through this loop, right? So instead of change the battery configuration,
using four switches you can control the current direction through the motor. හරිද? තේරෙනවද? එතකොට මේක බලන්න ඔයාලට switches හතරක් පාවිච්චි කරලා ටක් ගාලා මෝටරේ හරහාන කරන්ට් එක හිමේ කරන්න පුළුවන් වුණා. එතකොට බලන්න ඕනේ දැන් බලන්න මේකෙත් බලන්න කලින් මේ හැමතිස්සෙම මෝටර්ස් අපි දැන් එතනට පස්සෙමු. ඊට කලින් බලන්න මේක. දැන් මේ තියෙන මෙකැනිකල් ස්විච් නේ. අපිට ස්විචස් සාමාන්‍යයෙන් ස්විචස් සාමාන්‍යයෙන් අපිට වර්ග කිහිපයක් තියෙනවා. දැන් මම ඔයාලට මේක දාන්න මෙතන පේන්නේ නැන්ද මෙකැනිකල් ස්විච් එක. මෙකැනිකල් ස්විච් එක කියන්නේ මේක අතින් ඔන් ඔෆ් කරන ස්විච් එකක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. හැබැයි දැන් අපිට අතින් ඔන් ඔෆ් කරන්න බෑනේ. මොකක් කර රොබෝ කෙනෙක් ඉන්නවා නම් අපිට පොඩ්ඩක් පුළුවන් වෙනවනේ ඒක තාඩෙක් ඔටෝමේට් කරන්න නේද? හරි. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා පොඩි කාලේ පාඩමක ට්‍රාන්සිස්ටරේ අපිට පුළුවන් ස්විච් එකක් ලෙස පාවිච්චි කරන්න. ඔයාලා ඉගෙනගෙන ඇති. එහෙම නේද? ට්‍රාන්සිස්ටරේ අපිට භාවිතා කරන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා. එතකොට අපිට සරලව ට්‍රාන්සිස්ටර් මන් දැන් නිකන් ඒක ලොකුවට පාඩම ඉගෙන ගන්න ඕනේ නැහැ. මම ඔයාලට මේකට අදාළව කියලා දෙන්නම්. අපි ට්‍රාන්සිස්ටර් සාමාන්‍යයෙන් අඳින්නේ මේ වගේ අඳින්නේ. එහෙම අඳිමු. හරිද? හිතන්න මේ ඉතින් ට්‍රාන්සිස්ටර් කියලා. මේකට ගන්න ට්‍රාන්සිස්ටර් එක එක වරක් ගන්න පුළුවන්. මම ඔයාලට ලේසි සහ ඔයාලා දැකලා තියෙන හැඩේ මේකින්ද මම මේ BJT ට්‍රාන්සිස්ටර් එක ගන්නවා. සාමාන්‍යයෙන් මේවට ගන්නේ MOSFET ට්‍රාන්සිස්ටර්ස්. ඒක වැඩි හිතන්න ඕනේ නැහැ. සාමාන්‍ය ට්‍රාන්සිස්ටර් වෙන කතන්දරය තමයි ඔයා මෙන්න මේ අග්‍රේට 5 වෝල්ට් දුන්නොත් එහෙම මේක හරහා කරන්ට් එකක් යනවා. ඔයා මෙතනට මේ වගේ ට්‍රාන්සිස්ටර් එක ඔයා මෙතනට 0.5 වෝල්ට් නම් දෙන්නේ මේක හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. ඒතර මේක නිකන් ඇක්ට් කරනවා ක්ලෝස් ස්විච් එකක් වගේ. මේක ඇක්ට් කරනවා නිකන් ඕපන් ස්විච් එකක් වගේ. තේරෙනවද? මෙන්න මේක වල දැනගන්න. මේක ඔයාලා පොඩි කාලේ ඉගෙන ගන්න දෙයක්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් එකක් මෙහෙම තියනවා. ට්‍රාන්සිස්ටර් මේ මෙන්න මේ බේස් එක කියලා අපි කියනවා. මේ බේස් එකට අපි 5 වෝල්ට් එකක් දුන්නොත් මේ තින්නේ අපි එමීටර් එක මේ කලෙක්ට් එක කියලා ගමු. බේස් එකට කරන්ට් එකක් දුන්නොත් කලෙක්ට් එකේ ඉඳන් එමීටර් එක දක්වා කරන්ට් එකක් යනවා. බේස් එකට දෙන්නේ 0 වෝල්ට් නම් කලෙක්ට් එකෙන් එමීටර් එක කරා කරන්ට් එකක් යන්නේ නැහැ. So in a transistor, you can use transistor as a switch. So if you are looking for a use transistor like a switch, you have to give 5 volt to the base, then it will pass a current from the collector to the emitter. So if you give 0 volt to the base, the current will does not pass. So it's act like a open switch. හරි. එතකොට දැන් අපි කරන්න යන්නේ ලේසියෙන්ම මෙන්න මේ ස්විචස් ටික මෙන්න මේ ස්විච් ටික මෙන්න මේ ස්විච් ටික ටක් ගාලා අපි රීප්ලේස් කරනවා අපි දන්න ට්‍රාන්සිස්ටර්ස් වලින්. ඒක තමයි මෙන්න මේක වෙන්නේ. හරිද? හරි. මම මේක රීප්ලේස් කරලා දින්නම්. එතකොට වෙන්නේ මහත් පස්සේ දෙනවා ටක් ගාලා අහන්න. විශේෂවලක් නෑ. ඔයාලා ඩවුට්ස් තියෙනවා ටක් ගාලා අහන්න. හරිද? හරි. මම පොඩ්ඩක් එක ගන්නට අදින්න. අය කම්පිටිෂන් එක ඩේට්ස් දීලා තියෙන්නේ. චලින්ද ඒක කොහොමද පොඩ්ඩක් කියන්න බලන්න. ඩේට්ස් දාලා තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ මේ දැනට අර ෆයිනල් රවුන්ඩ් එකේ දවස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒක ඉස්සරහට දැන් දෙන්න. මේ ගමන් නිකන් මේ පාර්ට් එක වල ගොඩාක්ම මේක දැනගන්න ඕනේ නැහැ මෝටර් එක කන්ට්‍රෝල් කරන්න. අපි දැන් වෙලා ගියේ හින්දා ටක් ගාලා මේ ටික කරයියා මන්නේ අර ඔයාලා අමතර දැනුමට වගේ තමයි මේක කරේ මේක දැනගන්න එක හොඳ හින්දා. හරිද? හරි. කලින් ඔය දැන් මේක තියෙන්නේ මෙහෙම. එතකොට මෙතන දෙනවා බැටරි එක. හරි. මේ දිනවා වගේ බේස් 1 එක බේස් 1 එක කියමු. මෙතන බේස් 2 බේස් 3 බේස් 4. හරිද? right. එතකොට මට ටක් ගාලා මල්ලි කෙනෙක් කියන්න බලන්න. මෙන්න මේ පැත්තට කරන්ට් එකක් යවනවා නම් මම මොන දෙකටද 5 වෝල්ට් දෙන්න ඕනේ? මෙතන තියෙන B1 B2 B3 B4. මේ පැත්තට කරන්ට් එකක් යවනවා නම් මම දෙන්න ඕනේ මොකටද 5 වෝල්ට් දෙන්න ඕනේ? B1 එකටයි B3 එකටයි අන්න හරි. B1 එකටයි B3 එකටයි. මට පුළුවන් මෙතන 5 වෝල්ට් B1 එකට දීලා B3 එකට 5 වෝල්ට් දෙන්න. ඊට පස්සේ මම මේවට 0 වෝල්ට් දෙන්න ඕනේ. නැත්නම් 0 වෝල්ට් දුන්නේ නැත්නම් මේ ක්ලෝස් වෙන්නේ නැහැනේ. හරිද? හරි. එතකොට අනිත් පැත්තට අපි කතා කරොත් අනිත් පැත්තට කරන්න තියෙන්නේ මෙතෙන්ට දෙනවා 5 වෝල්ට් එක. අනිත් පැත්තට කරොත් අපිට අනිත් පැත්ත කරගන්න මෙතෙන්ට 5 වෝල්ට් දෙනවා. මෙතෙන්ට 5 වෝල්ට් දෙනවා. මෙතෙන්ට 0 වෝල්ට් දෙනවා. 0 වෝල්ට් දෙනවා. දැන් ඔබ බලන්න බලන්න මෙතන මේ තැන් දෙකකටම 5 වෝල්ට් දෙනවා. තැන් දෙකකටම 0 වෝල්ට් දෙනවා. හැමතිස්සෙම බලන්න එකම දෙක නේද සෙට් වෙන්නේ B1ටයි B3ටයි B2ටයි B4ටයි. ඒ හින්දා මේ ඒතකොට තව තේරුමක් නැහැ තැන් දෙකකට දෙන්නේ හැමතිස්සෙම මේ දෙක තමයි දෙකටම එකක් තමයි හම්බෙන්නේ. ඒතකොට අපිට පුළුවන් ලේසියෙන්ම මේක නිකන් මේ තැන් දෙකකට දෙන්නේ නැතුව මට පුළුවන් මෙන්න මේක කනෙක්ට් කරන්න මෙන්න මෙතනට මේ වගේ තැනකට. මොකද මේ දෙකටම සමහම් වෙන්නේ එකක් හින්දා ආයිත් මට පුළුවන් කනෙක්ට් කරන්න මේක ගන්න. හරිද? ඔන්න මෙන්න මේකයි මේක කනෙක්ට් කරලා දෙනවා. එතකොට මට මෙන්න එතන 5 වෝල්ට් දීලා මෙතන 0 වෝල්ට් දුන්නොත් කෙලියම මේ පහ මෙතනට යනවා.
මේ පහ මෙතෙන්ට යනවා. බිඳුව මෙතෙන්ට යනවා. බිඳුව මෙතෙන්ට යනවා. තේරෙනවද? හරි. ඔන්න ඔච්චරයි සරල කතාව. මෙතන පේනවද? එතකොට අපි අර කලින් තිබ්බ එක පේනවද අපි කොහොමද ඩිවෙලොප් කරේ කියලා. ඇත්ත මිනිස්සුන් මේව හදන්නේ. මම කාට ප්‍රශ්නයක් තියෙනවා. මල්ලි රේස් හෑන්ඩ් කරේ ස්ටේක් එකද නැත්නම් කියන්න. මොකද්ද වෙන්නේ B1 එකයි B2 එක ඇරුවොත්? හරි. දැන් මෙතන කලින් ඔයාලට කලින් කියපු දේ පැහැදිලිද? ඒ කියන්නේ මල්ලි ඔයාලට B1 B2 B3 B4 වලට වෙන වෙනම 5 වෝල්ට් දුන්නම 0 වෝල්ට් දුන්නම වෙන කතන්දරේ පැහැදිලිද? ඔව්. හරි. එතකොට දැන් බලන්න මම කරේ මේ වගේ දෙයක්. හරිද? දැන් කලින් තිබ්බේ එහෙමනේ. අපි දැන් බලන්න හැමතිස්සෙම 5 වෝල්ට් දුන්නොත් එක්ක මෙයාටත් 5 වෝල්ට් හම්බ වෙනවා මෙයාටත් 5 වෝල්ට් හම්බ වෙනවා. ඊට පස්සේ 0 වෝල්ට් දුන්නොත් මෙයාටත් 0 වෝල්ට් හම්බ වෙනවා 0 වෝල්ට් හම්බ වෙනවා. ඉතින් අපි තැන් දෙකකට දෙන්න ඕනේ නෑනේ අමුතුවෙන්. අපි කරන්නේ නේද මෙන්න මෙයාවයි මම මෙයාවයි කනෙක්ට් කරනවා. හරිද? ඊට පස්සේ අනිත් පැත්තට මම මෙයාවයි මම මේක අනිත් වෙන පාඩෙන් අඳින්න. මම එතකොට මෙයාවයි මෙහෙම ගමු. මෙයාවයි කනෙක්ට් කරනවා. මොකද මේ දෙන්නට හැමතිස්සෙම මම මෙන්න එකම වෝල්ටේජ් එකක්. එකම එක්ක 5 වෝල්ට් නැත්නම් 0 වෝල්ට්. එතකොට අපිට තැන් දෙකකට දෙනවට වඩා හරි ලේසියෙන් පුළුවන් මෙයාට 5 වෝල්ට් මෙයාට 5 වෝල්ට් දීලා මෙයාට 0 වෝල්ට් දුන්නොත් මෙතන 0 0 යනවා. අපිට අනිත් පැත්තට කරන්න ඕන නම් කරන් තියෙන්නේ මේ දෙක මාරු කරන එක. මෙතනට 0 වෝල්ට් දීලා මෙතනට 5 වෝල්ට් දෙන එක. 0 වෝල්ට් මෙතන 5. තේරෙනවද? ඒතකොට තේරෙනවද කොහොමද මිනිස්සු මේක ඩෙවලොප් කරේ කියලා? ඇත්තට මෙයා නිකන් අර දෙයියෝ මවද්දි නිකන් මෙන්න මෝල් ඩ්‍රයිව් කියලා මෙහෙම දුන්නේ නැහැ නේ කවුරුත්. ඒතකොට මේවා නිකන් මිනිස්සුම ඇවිල්ලා හිතලා හදපුවා. එතකොට පේනවනේ අර කලින් කරන් තිබ්බ අර බැටරි හැම කරන්න ඕන එක මිනිස්සු හිතලා ස්විචර්ස් හතරක් දාලා ඊට ස්විචර්ස් අපි ට්‍රාන්සිස්ටර්ස් වල දාලා තව එක ඊට පස්සේ ස්විචර්ස් දෙකක් විදිහට විතරක් අපිට අරගෙන අපිට මේක ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණා. එහෙම නේද? හරි. දැන් ඔයාලා දෙනවනේ එතකොට මෙතන අපි ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ පහ සහ බිඳුව වෝල්ටේජ් දෙන්නවා මෙන්න මේ අග්‍ර දෙකට ඔයාලට පුළුවන් මෝටරේ ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන්න. හරි. එතකොට මේක තමයි තියෙන මෝඩ් ඩ්‍රයිව් ඩිසයින් එක ඇතුලේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මෝඩ් ඩ්‍රයිව් එකක් දෙද්දි ගොඩක් වෙලාවට 2 කියන්නේ HBJs දෙකක් තියෙන මෝඩ් ඩ්‍රයිව් එකක් හම්බ වෙනවා. එතන අපිට තියෙනවානේ HBJ එකකින් මේකට කියන්නේ HBJ එක කියලා. මේ තියෙන හැඩේ HBJ H එකක් වගේ තියෙන මෙන්න මේ හැඩේ. මෙන්න මේ හැඩේ H එකක් වගේනේ. එතන මේකට අපි කියන්නේ HBJ මෝඩ් ඩ්‍රයිව් එකක් කියලා. සාමාන්‍ය මෝඩ් ඩ්‍රයිව් එකක් ඇතුලේ HBJs දෙකක් තියෙනවා. හරිද? එතකොට අපි දැන් කතා කරමු දැන් ඔයාලා දැනගත්ත නිකන් මෝඩ් ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. බලමු දැන් මෝඩ් ඩ්‍රයිව් එකක් යූස් කරලා කොහොමද ස්පීඩ් එක දේවල් කන්ට්‍රෝල් කරන්න කියලා. හරි. So how you අයියේ කියන්න බෑ. අය දැන් අපේ එලිමිනේෂන් රවුන්ඩ් එකේ ෆයිනල් රවුන්ඩ් එක ඒ කියන්නේ ලයින් එක ෆලෝ කරනවා ස්පීඩ් එකේ යන්න ඕන එකට අමතරව අර බොක්ස් කලෙක්ටිං කවුන්ටිං ඒ වගේ ටාස්කුත් තියනවාද? නෑ නෑ මල්ලි ලයින් ෆලෝවින් ටාස්ක් එකක් විතරයි තියෙන්නේ මේ එලිමිනේෂන් රවුන්ඩ් එකෙන් ඉස්සරහට ගියොත් ෆයිනල් රවුන්ඩ් එකට යන්න පුළුවන් ලයින් ෆලෝවින් එක තමයි තියෙන්නේ ස්පීඩ් එක බලනවා ඊට තමයි තියෙන්නේ හරියයි. හරි. So far you have learned how to control the motors, how to control the direction of motor using the direction of the current through the motor. So in the previous design, you need 4 switches to control the current through the motor. So we develop into this design. So in here, you just need 2 inputs to change the direction of the current through the motor. So in order to do that, you just give 5 volt here and 0 volt here, and you can change the current direction through the motor. Right. හරි. එතකොට අපි දැන් බලමු ඔයාලට දැන් කඩේ ගන්න තියෙන මෝඩ් ඩ්‍රයිව්ස් මොනවද කියලා. මම මේකෙන් ආයේ කයින් වෙන්නම් ඔයාලට වෙන්න. හරි. හරි මේ තියෙන මම අර කලින් කියපු HBridge එක මේකෙන් තමයි අර මම ඔයාලට කලින් කිව්ව මේකදී මේ තියෙන බේරානේ මේ ස්විචස් හතරක් තියෙන මේ තියෙන ට්‍රාන්සිස්ටර්ස්ව තමයි අර මම ඔයාලට කලින් යන ට්‍රාන්සිස්ටර් එක ඇවිල්ලා BJT ට්‍රාන්සිස්ටර් එක. ඒතර මේක ඇවිල්ලා අපි MOSFET කියලා කියනවා FET ට්‍රාන්සිස්ටර්ස්. එතකොට MOSFET තමයි මේවට ගොඩක් වෙලාවට මේව ගන්න. මොකද මේක ටට්ටා ස්විච් ඔන් ඔෆ් කරන්න ඕනේ හින්දා. එතන මේ VCC ග්‍රවුන්ඩ් එක ඔයාලා වැඩි හිතන්නවා මේ ග්‍රවුන්ඩ් කියන එක ඔයාලා දෙන්න ඕනේ බැටරිය ඍණාත්මකට VCC කියලා කියන්නේ ඒකේ ප්ලස් එක. මොකද සාමාන්‍ය බැටරියක් කොහොමත් ඔයාලට එන්නේ වෝල්ට් 3ක් තියෙනවා කියන්නේ ඒක ඍණාත්මකට සාපේක්ෂව වෝල්ට් 3ක් තියෙනවා ධනාත්මකට. ඒකනේ ඒකේ අදහස. එතකොට මෙතනත් ඒ වගේම තමයි අදහස තියෙන්නේ. හරි. එතකොට ඔයාලට දැන් කඩේ මෝඩ් ඩ්‍රයිව් එකක් ගන්නවා නම් සාමාන්‍ය මෝඩ් ඩ්‍රයිව්ස් ගොඩක් තියෙනවා. මම දැනට කියන්නම් සාමාන්‍යයෙන් කොමන්ලි යූස් කරන මෝඩ් ඩ්‍රයිවර්ස් දෙක.
එතකොට මේ ඇවිල්ලා මෝඩ් ඩ්‍රයිවර් IC එක. හරිද? මේක ඇවිල්ලා IC එක කියන්නේ මෙන්න මේක ඇතුළේ මම ඇඳපු සර්කිට් එක තියෙනවා. හරිද? මේක ඇවිල්ලා L293D මෝඩ් ඩ්‍රයිවර් IC එක. මේකේ HBJs දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේකෙන් මෝටර්ස් දෙකක් කන්ට්‍රෝල් කරන්න. අර වගේ ඩිරෙක්ෂන් එක ස්පීඩ් එක වෙනවා. අපි ස්පීඩ් එක බලමු. වෙලා තිබ්බොත් අපි කතා කරමු. අපි කතා කරලා යන්න පුළුවන් තරම් ඉක්මනට. හරි මේක ඇතුළේ මම අර කලින් කිව්වා වගේ ඒතර මේක ඇතුළේ IC එක ඇතුළේ අර ඉන්බිල්ට් ට්‍රාන්සිස්ටර්ස් අර වගේ තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා දැන් ට්‍රාන්සිස්ටර් එකක් මාර පොඩි ඔයාලා කම්පියුටර් එකේ තියෙන චිප් එකක් දාලා ඒකට ඇතුළේ ට්‍රාන්සිස්ටර්ස් මිලියන ගාණක් වෙයි තියෙනවා. ඒතර එච්චර ට්‍රාන්සිස්ටර් එක දැන් ඩෙවලොප් කරලා තියෙන්නේ ගොඩක් පොඩි සයිස් එකකට. ඒතර මේක මේ තියෙන මේක මාර පොඩි සයිස් එකක්. එතකොට ඒක ඇතුළේ මම මේ කියපු ට්‍රාන්සිස්ටර් කන්ෆිගරේෂන් එකත් එක්ක HBJs දෙකක් තියෙනවා. ඒතර ඔයාලට මේකෙන් පුළුවන් මෝඩස් දෙකක් කන්ට්‍රෝල් කරන්න. අනිත් එක තමයි මෙන්න මේ මෝඩරේ මොඩියුල් එක. මේකත් ඒ දෙයම තමයි. එතකොට මේකෙත් අර වගේම HBJs දෙකක් තියෙනවා. මෙතන මේක තමයි මේ IC එක. මෙන්න මේ තමයි මේක තියෙන IC එක. එතකොට මේක තමයි අර ඔය HBJs දෙක තියෙන්නේ. මේක අර අමතර දේ තමයි දැන් මේකේ කෙලින්ම ඩිරෙක්ට් IC එක තියෙන්නේ. අපිට මේක යූස් කරලත් කරන්න පුළුවන්. හැබැයි අර මේක සාමාන්‍යයෙන් මීට වඩා ලොකු කරන්ට් එකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ලොකු මෝටර්ස් යනවා නම් අපිට ලොකු පවර්ස් ඕන නම් ලොකු කරන්ට් එකක් අදිනවනේ සාමාන්‍යයෙන්. ඔයාලා දන්න දේ තමයි මෝටරේ හරහා ධාරා වැඩි යනවා කියන්නේ ලොකු කරන්ට් එකක් ඕනේ ලොකු ස්පීඩ් වලින් කරකැවෙන්න. එතකොට මේ වගේ එකක අපිට ලොකු කරන්ට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ මොඩියුල් එක හරහා. අනිත් එක තමයි මේක හීට් සිංක් එකක් එනවා. හීට් සිංක් එකක් කියලා කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඔය මාරි ට්‍රාන්සිස්ටර්ස් මාරි ICs වගේ රත් වෙනවානේ. එතකොට ඒ රත් වෙන ඒවා ඒ රත් වෙද්දී රත් වෙන එක අර ඉක්මනට ඒකේ තාපය හානි කරන්න නැත්නම් ඒක පුළුවන් තරම් ඉක්මනට කූල් කරන්න අපි හීට් සිංක්ස් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේකේ හැම ඉන්බිල්ට් හීට් සිංක් එකක් එන්නේ නැහැ. එතකොට ඔයාලා හීට් සිංක් එක පාවිච්චි කරනවා මේක උඩ හීට් සිංක් එක කලවල වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මේ දෙකෙන් වෙන එකම දේ දෙකම අපිට වැඩේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ටිකක් ගණන් වැඩි මේක මොඩියුල් එකක් තියෙන ඉඳලා හැබැයි මේකේ සේෆ්ටි එකත් සහ වැඩි. ඒ කියන්නේ ලොකු කරන්ට් පාවිච්චි කරන්න පුළුවන් අර ඒ වගේ. හරි. එතකොට අයියේ අපිට කඩෙන් ගන්න නැතුව කස්ටම් පාවිච්චි කරන්න පුළුවන්ද මෝඩ් ඩ්‍රයිවර්ස් ඒ කම්පිටිෂන් කියන්නේ එකට? ඒ කියන්නේ සර්කිට් එක ඩිසයින් කරලා ඊට පස්සේ JMC PCB එකෙන් ගෙන්නගෙන ඒ වගේ හදාගත්ත එකක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ පුළුවන් හැබැයි ඉතින් ඒක බලන්න ඒ කියන්නේ ඒක ප්‍රශ්නේ වලට අයිති තියෙනවා කරන්න හැබැයි ඊට එච්චර මේ වගේ දෙයකට එච්චර දෙයක් ඊට වඩා මේක ලේසි කියලා මම හිතනවා මොකද මේකේ අර ට්‍රාන්සිස්ටර්ස් වෝල්ටේජ් රෙගියුලේටර්ස් ඔක්කොම දාලා තියෙන හින්දා ඔයාලට එහෙම ඔයාලගේ මොකක් හරි කස්ටම් කරලා කරන්න ඕන නම් ප්‍රශ්නයක් නෑ එහෙම කරන්නත් පුළුවන්. නෑ අර මංගාව කලින් එකට හදපු එකක් තියෙනවා. ඒක දැන් ආයේ කඩෙන් ගන්නවට වැඩිය ඒකම පාවිච්චි කරන එක ලේසියිනේ. ඔයාලා මෝඩ් ඩ්‍රයිව් මොඩියුල් එකක් තියෙනවා නම් හරි ප්‍රශ්නයක් නෑ එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අවුලක් නෑ. හරි. එතකොට බලමු මම දැන් අර මේක කිව්වා වගේ දැන් මෙන්න මෙතන තියෙන දේවල් මොකක්ද කියලා. දැන් බලන්න මෙතන මේ තියෙනවා ග්‍රවුන්ඩ් මේක දැන් සාමාන්‍යයෙන් මේකේ පින්ස් 8ක් පින්ස් 16ක් එනවා 816 පින් IC එකක් මේක. මේකේ ඉඳන් 16 සාමාන්‍යයෙන් මෙන්න ඩොට් එකක් තියෙනවා වල පේනවාද මෙන්න මේ ඩොට් එක තියෙනවා ඕනම IC එකේ ඩොට් එකේ ඉඳන් වම් පැත්තේ ඉඳන් තමයි සාමාන්‍ය පින් ටික අපි කවුන්ට් කරන්න ගන්න. මෙතන 1 2 3 4 5 6 7 8 මේ වෙන 16 ගණන් තියෙනවා. එතකොට අර සාමාන්‍ය මේ IC එක වැඩ කරද්දී මේ IC එකේ ට්‍රාන්සිස්ටර්ස් තියෙනවානේ. ඒක ට්‍රාන්සිස්ටර්ස් වැඩ කරන්න වෙනවා අපි කරන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ මේ IC එක වැඩ කරන්න වෙනම කරන්ට් එකක් වෙනම පවර් එකක් වෙනම දෙන්න ඕනේ. ඊට පස්සේ ආයිත් මෝටර්ස් වැඩ කරන්න වෙනම පවර් එකක් දෙන්න ඕනේ. එතකොට මේ මෝටර්ස් වලට පවර් එක දෙන්නේ සාමාන්‍ය මේ 8 පින් එකකින්. මේක ඩේටා ෂීට් එකේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒතර මෙන්න මේකෙන් මේ VCC2 කියන එකට තමයි අපි මෝටර්ස් වලට පවර් එක දෙන්නේ. එතකොට මෙතන දෙන්නේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්න. ඒතර තියෙන ඔය ට්‍රාන්සිස්ටර්ස් ටික IC එක වැඩ කරන තමයි මෙතෙන්ට 5 වෝල්ට් වගේ දෙන්නේ. ඒක 5 වෝල්ට් දෙනම ඇති. එතකොට මේක ග්‍රවුන්ඩ් කියන්නේ මේක රිනාක්කට සම්බන්ධ වෙනවා කියලා ඔයාලට හිතන්න පුළුවන්. ඊට පස්සේ output 1 output 2 කියන්නේ මෙතෙන්ට මම පෙන්නන්න. එතකොට අපිට මෝටර් මේ ඩිසයින් එක ඇදලා පෙන්නන්නම්. කරනවා නම් මෝටරේ ඔයාලා කනෙක්ට් කරන්නේ මෙන්න මේකට එක මෝටරයක් කනෙක්ට් කරනවා මෙහෙම අපි දැන් M කියලා වගේ දාමු. එතකොට එක මෝටරයක් මේ output 1 2 එකට කනෙක්ට් කරනවා. අනිත් පැත්තේ මෝටරේ අපිට අනිත් පැත්තට කනෙක්ට් කරන්න පුළුවන් මේ වගේ. හරිද? එතකොට අපිට මෙතනට දෙනවා අපි 9 වෝල්ට් වගේ දෙමුඩියක් ලොකුවට කරගන්න ඕන නම් මෙතන 9 වෝල්ට් දෙනවා මෙන්න මෙතනට දෙනවා 5 වෝල්ට් වගේ 5 වෝල්ට් ඕනේ නිකන් මේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් ටික වැඩ කරන්න වගේ. ඊට පස්සේ මේ input 1 input 2 කියන්නේ අන්න අර මම පෙන්නුව මෙන්න මේකේ ස්විචස් දෙක. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මේකට 5 වෝල්ට් දීලා මෙන්න මේකට වා 0 වෝල්ට් දුන්නොත් මේ මෝටර් එක අරගෙන එක පැත්තකට එතකොට මේකට 5 වෝල්ට් දීලා මේකට 0 වෝල්ට් දුන්නොත් මේ මෝටර් එක අරගෙන අනිත් පැත්තට. ඒ වගේම තමයි මෙන්න මේක input 4 input 3 කියන මම පෙන්නුවා වගේ මේ පැත්තේ මේකට 5 වෝල්ට් දීලා මේකට 0 වෝල්ට් දුන්නොත් එක පැත්තට කරගෙනවා අනිත් පැත්තට අනිත් පැත්තට කරගෙනවා. හරිද?
මේ enable pin කියන්නේ මෙන්න මේකට අපිට දෙන්න පුළුවන් input එකක්. ඒක අපිට මේකේ speed එක control කරන්න පුළුවන්. ඒක PWM වලින් අපි speed එක control කරන්න අපි PWM මම හිතනවා කලින් ඉගෙන ගත්ත එක session එකක අපි ඒකත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. එතකොට මේ මම කෙලින්ම දැන් මෙතනින් පස්සේ hardware implementation part එක කරලා වෙන්නන්න. එතකොට මේ වැඩ පුළුවන් මෙන්න මේ enable 1 මෙන්න මේ pin එකෙන් තියෙන මෙන්න මේ පැත්තේ මෝටරේ මෙන්න මේ මෝටර එකේ speed එක control කරන්න දෙන signal එක. එතකොට මේ පැත්තේ මේ යටම තියෙන එක කරන්න පුළුවන් අපිට ඒ පැත්තේ මෝටරේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න තියෙන පින් එක. හරි. හරි. එතකොට අපි යන් ඊළඟ පිටුවට. මේකෙත් කලින් වගේ තමයි මේකෙත් අර වගේම තමයි. මේකෙත් උඩ මෝටර්ස් දෙක කරන් තියෙන මෙන්න අවුට්පුට් කියලා ගහලා තියෙන ඒවට. මම මේක ඇඳලා පෙන්නන්නම් මේකෙත්. එතකොට මේකේ තියෙන්නේ මේකේ ඔයාලා සරල මෙන්න මෙතනටයි මෝටර එක කනෙක්ට් කරනවා එක මෝටරයක්. මෙතන මේකෙන් කියලා ගමු. M1 එතකොට මෙතෙන්ද ඔයාලා අනිත් පැත්තේ මෝටරේ කනෙක්ට් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතනත් අර මං කිව්වේ 12 වෝල්ට් සම 12 වෝල්ට් හරි 9 වෝල්ට් හරි මොකක් හරි මෙතන දෙන්න ඕනේ ඔයාලගේ මේ මෝටර්ස් කොච්චර වේගෙන් වැඩ කරනවද කියන්නේ මෝටර්ස් වැඩ කරන්නයි ට්‍රාන්සිස්ටර් වැඩ කරන්න අපි එකම වෝල්ටේජ් එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරිද? එහෙම දෙන්නොත් මදිනේ. එතකොට ට්‍රාන්සිස්ටර්ස් වලට අපි ඇතුලේ වැඩ කරන්න ඒකට 5 වෝල්ට් දුන්නොත් මදි. ලොකු වෝල්ටේජ් දුන්නොත් ඒක පිච් වෙන්න පුළුවන්. එතකොට ඒ ටිකට ගන්න 5 වෝල්ට් දෙන මේ 5 වෝල්ට් එකට මදි මෝටර්ස් ටික කරගන්න. එතකොට මේ මෝටර්ස් වලට වෙනම දෙන්න ඕනේ පවර් එකක්. එතකොට ඒක මෙතන මෙයාලා 12 වෝල්ට් මෙතන ඇදලා තියෙනවා. අපි 12 වෝල්ට් 9 වෝල්ට් කැමති එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ මෝටර්ස් අනුව ඩිපෙන්ඩ් වෙනවා ඒක. ඊට පස්සේ 5 වෝල්ට් එක දෙනවා. මෙතන මේ ග්‍රවුන්ඩ් කියන ඍණාග්‍රය වගේ අදහසක් ගන්න පුළුවන්. මෙතනත් කලින් වගේම තමයි. මෙතන in 1 in 2 කියන මේ මෙතන ඔක්කොම pins 10ක් තියෙනවා. මෙතන මේ දෙකක් ක්ලික් කරලා තියෙන අයින මේ දෙක. ඒක වැඩි හිතන්න එපා. මෙතන in 1 in 2 කියලා තියෙන දෙක ඔයාලට කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ මෝඩ් එක. ඒ කියන්නේ in 1ට 5 වෝල්ට් දීලා මෙතනට 0 වෝල්ට් දුන්නොත් ඔයාලට එක පැත්තට කරගෙනවා අනිත් පැත්තට අර කරගෙන. එතන මෙතන in 3 in 4 කියන්නේ එහා පැත්තේ මෝටරේ අර කරකවන pins දෙක. හරි. මම ප්‍රශ්න දෙනවා මම ටග් ගාලා අහන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මැද්දෙන් ඩිස්ටර්බ් කරලා අහන්න. එතකොට PWM සිග්නල් ගැන මම දැන් ඔයාලා කලින් කතා කරන්නේ නැති. ඒ කියන්නේ මොකක්ද ඇත්තට වෙන්නේ කියලා අර අපිට ඒ කියන්නේ දැන් LED එකක් වගේ තියෙනවා. අපිට LED එක brightness අඩු වැඩි කරන්න ඕන නම් අපිට පුළුවන් අර කලින් වගේ මේක නිකන් අර මිනිස්සු හදපු ලස්සන concept එකක්. PWM the pulse width modulation කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් LED එකක් තියෙනවා LED එකේ brightness එක අඩු වැඩි කරන්න ඕන නම් අපිට පුළුවන් ඒකේ voltage එක එහෙම කරන්න. ඊට අමතරව පුළුවන් අපිට voltage එක constant තියාගෙන අපි ඒක on off කරනවා වගේ හිතන්න. ඔයාලට LED එකක් තියෙනවා ඒක on off කරනවා. on කරනවා off කරනවා. හැබැයි ඔයාලක මාර වේගෙන් කරනවා නම් ඒක ඔයාලට ඇහැට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා දැන්ට දන්න ගෙදර තියෙන අපි දුම් ගෙදර තියෙන අපි ෆිලමන්ට් බල්බ් එකක් ගමු. ෆිලමන්ට් බල්බ් එක ඇත්තටම කිව්වොත් තප්පරෙන් 50කට පාරක් විතර ඒක නිමිනි ඕෆ් වෙනවා. හැබැයි අර ඒක මාර ස්පීඩ් on off වෙන හින්දා අපිට ඒක ඇහැට තේරෙන්නේ නැහැ. ඒතර අන්නේ ස්පීඩ් එක අර on off වෙන ස්පීඩ් එක කන්ට්‍රෝල් කරලා වගේ අපිට පුළුවන් ඒකේ බ්‍රයිට්නස් එක හරි මොකක් හරි අදාළ දේ කන්ට්‍රෝල් කරන්න. ඒතර මෝඩ් එකකට අතර වේගෙන් අපිට ස්විච් on off කරනවා නම් ඊ දෙන වෝල්ටේජ් එක අපිට එයාගේ අර ඇවරේජ් වෝල්ටේජ් එක වගේ අරගෙන අපිට පුළුවන් ඒකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න. තේරුණාද? ඒතර අර මේක අර හරි මාර ඉක්මනට වෙන හින්දා අපිට ඒක ඇහැට තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ ටීවී එක ගත්තත් එහෙම ටීවී එක ඇත්තටම පේන්නේ ටීවී එක සම්පූර්ණ එකපාරම පේන්නේ නැහැ. මම කියන්නේ මේ දැන් අලුත් ඒවා වෙන පරණ CRT එකක් හරි මොකක් හරි පරණ ටීවී ගමු. මේ දැනටත් එහෙම තමයි. ඒ කියන්නේ අර එක වෙලාවකට එක පික්සල් එකයි පේනවා. ඔයාලගේ ෆෝන් එක උනත් එහෙමයි. ඒතර ඒ පික්සල් ටික මාර වේගෙන් මාරු කරන් යන හින්දා අපිට හැට පේන්නේ නැහැ. හැබැයි ඔයාලා දැකලත් සමහරලාට කැමරාවකින් වගේ අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා නම් ටීවී එකක ස්ක්‍රීන් එකක් හරි ෆෝන් එකේ ස්ක්‍රීන් එකක් හරි අර ඉරිරි වගේ යනවා පේනවා ඔයාලට. ඒ වෙනකොට කැමරේකට අහු වෙනවා අර කැමරේ එකේ තියෙන ෂටර් ස්පීඩ් එකයි ඒකේ ෆ්‍රේම්ස් per fps රේට් එකත් එක්ක ඒක අපිට අහු වෙනවා මේක මෙච්චර ස්පීඩෙන් වෙනස් වෙනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක මාර ස්පීඩ් වෙනස් වෙන හින්දා අපිට අපේ PV head එක පේන්නේ නැහැ. හරිද? හරි. රයිට්. එහෙනම් අපි යන් මේකේ සර්කිට් ඩිසයින් එකට. ආර අපේ ටැමිල් කවුරු ඉන්නවා පොඩ්ඩක් අපි ඒලන්ට කියලා ටක් ගාලා එතකොට so you can buy two different ICs from the shop, two motor drivers. This is the L293D motor drive IC, and here's the L298 motor drive module. So this can handle this can handle more power compared to that one. So here you can see there are 4 pins to in 1, in 3, and in 4, in 2, in 3, in 4, and here you can see out 1 and out 2, out 3 and out 4. So you have to connect if you want to connect two motors, you connect one motor here and the other motor there, and
Using in one and in two, you can control the direction of motor this side, output, the motor which is connected to output one and output two. So you can use in three and in four to connect the motor which is connected to the output three and output four. And enable pins are used to give the speed to the motors, right? So we'll see on later in that part. Okay. හරි අපි එහෙනම් යන් අපේ hardware configuration part එකට හරි මම හිතනවා කට්ටියට පේනවා ඇති කියලා හරි මම මේ නිකන් මුලින් සාම්පල් එකක් ගහගත්තා මේක හරි ලේසි මේ මම මේකේ link එක දාලා දෙන්නවා ඔයාලගේ presentation එකේ ඒක මම group එකට දාන්න මෙතනින් ඔයාලා search කරලා මේ Tinkercad කියලා software එක ඔයාලා මේ කලින් family ඇති කලින් sessions මේක කරලා තිබ්බනේ ඒතර මෙතන Arduino board එකක් ගත්තා breadboard එකක් ගත්තා 9 volt එක battery එකක් ගත්තා මේ models දෙකක් ගත්තා ඔයාලට පෙන්නන්න හරිද හරි එතකොට මේක මේ කරන්න තියෙන්නේ මෙහෙමයි ඔයාලා දැන් දන්න මම අර මේ මම මේකේ pins ටික මතකින්ද මම මේක කරන්නම් මේ මැද තියෙන ground pin එක ඩවුන් පින්ස් කියන්නේ අපි කියන රිනාග්‍රි වගේ සලකන බැටරිය. ඒතර මම කරන්නේ මෙන්න මේ පින්ස් දෙක මෙහෙම කනෙක්ට් කරලා මෙතන ග්‍රවුන්ඩ් එක මේ දෙක ඉස්සෙල්ලා කනෙක්ට් කරන් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි අර හොඳ විදිහක් තමයි කරනවා නම් අර බෙස්ට් ප්‍රැක්ටිසස් කියලා මම කලිනුත් කිව්වා මේ වේර වෝල්ටේජස් අපි ගානට මැනේජ් කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් බලන්න මෙන්න මේ බෙඩ් බෝඩ් එකේ මම මෙන්න මේ පැත්තට ගත්ත 5 වෝල්ට් එකක්. කියන්නේ මම 5 වෝල්ට් එකක් ගත්තේ මොකද අපි IC එකට 5 වෝල්ට් දෙන්න ඕනේ. මේ තව දෙයක් පොඩි දෙයක් මතක් කරන්නම් මම මෙතන මේ IC එක ගත්තේ ඇත්තට මේ Tinkercad software එකේ මොඩරේ මොඩියුල් එක නැහැ සිමියුලේට් කරලා පෙන්නන්න. ඒතකොට දෙකම එකයි. ඔයාලා අර විදියට කරත් කෝඩ් එක මේකම තමයි. මේ විදියට පින් ටික ගන්න බලලා ගහුවනම් මොඩරේ ගන්න වැඩ කරනවා. හරිද? ඒත් මම දැන් ඔයාලට පෙන්නන්නේ මේ IC එක යූස් කරලා කොහොමද මේක කරන්නේ කියලා. ඒ වගේ මම කොහොමද වීඩියෝ ලින්ක් එකක් දාලා තියන්නම් ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක. ඔයාලා ඒක බලලා ඕනනම් මොඩරේ මොඩියුල් එක කනෙක්ට් කරන්න කොහොමද කියලා බලා ගන්නත් පුළුවන්. හැබැයි වෙනසක් නැහැ. අර වගේම තමයි පින්ස් වලට හරි විදියට පවර් එක දුන්නාට පස්සේ ආරියට කන්ට්‍රෝල් කරලා ඔයාලට මෝටර් එක කරගන්න බලන් අවශ්‍ය පැත්තට. හරි. මෙතන මම කරේ දැන් මම මතකයි මේ IC එකට අපි දෙන්න ඕනේ IC එක වැඩ කරන්නේ නම් 5 වෝල්ට් වගේ දෙන්න ඕනේ. අපි මෝටර්ස් වල ටිකක් වැඩි වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. ඉතින් මම ගත්තා මෙන්න මේ 9 වෝල්ට් එක ගත්තා මේ පැත්තේ. මෙන්න මේ ලයින් එක දිගේම 9 වෝල්ට් යනවා. මේ පැත්ත දිගේම යනවා 5 වෝල්ට් එක. එතකොට මම මුලින් ඒක දීලා ඉන්නවා. එතකොට මේ ඉතින් මෙන්න මේක තමයි power 1. මෙන්න මේකෙන් මම කනෙක්ට් කරන්න ඕනේ 5 වෝල්ට් එක දෙනවා මෙන්න මෙතනට. තේරෙනවද? ඊට පස්සේ මේ ඉතින් power 2 මෙන්න මේක පාවිච්චි කළම වදිනවා මේ දිනේ මෝටර්ස් වල බැටරි එකට. සාමාන්‍ය මෙහෙම දෙයක් කරද්දී ඔයාලා මෙන්න මේ ඍණාග්‍ර දෙක සාමාන්‍ය මේකට කනෙක්ට් කරන්න ඕනේ. මොකද ඒ කියන්නේ අපි දැන් මෙතන 5 වෝල්ට් කියලා අපි කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව මෙතන වෝල්ට් 5ක් තියෙනවා. මොකද අපි රෙෆරන්ස් ලෙවල් එකක් නැති ගන්න හැමතිස්සෙම. දැන් ඔයාලා උසක් කියද්දිත් නිකන් උසක් කියන්නේ නැහැ. හැමතිස්සෙම කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් උස කියලා වගේ කියන්නේ. මුහුදු මට්ටම කියන්නේ හැමෝටම එකයිනේ. ඒතර මුහුදු මට්ටමේ ඉඳන් උස කියන්නේ. ඒ වගේ තමයි මෙතන මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකට සාපේක්ෂව තමයි අපි වෝල්ටේජ් එක බලන්නේ. එතකොට මේ දෙකම එකක් කරන්න ඕනේ. එතකොට මේ ග්‍රවුන්ඩ් ලෙවල් දෙක කියන්නේ මෙන්න මේ ඍණාග්‍ර දෙක සාමාන්‍යයෙන් අපි එකකට කනෙක්ට් කරනවා. හරිද? ඒතර අවුලක් නැහැ. මෙන්න මේ ඍණාග්‍රයට සාපේක්ෂව මෙතන 5 වෝල්ට් හම්බ වෙනවා. මෙතන සාපේක්ෂව මෙයාට මේ බැටරියෙන් හින්දා මෙතන 9 වෝල්ට් හම්බ වෙනවා. හරි. ඊට සරලයි මම අර වෙන පාටක් ගන්නම් අපේ මෝටර් ස්ටික් කනෙක්ට් කරන්න. මේ තියෙන මෝටර් 1 එකට මේ අවුට්පුට් 4. මම මේක කනෙක්ට් කරන්නම් මෙයාට මෙහෙම. ආයිත් මේ වෙත කනෙක්ට් කරන්නම් මෙයාට මේ විදිහට. ඊට පස්සේ මෙතනත් මේ මෝටර් එක මේ විදිහට කනෙක්ට් කරනවා. මෙතනත් මේක මේ විදිහට කනෙක්ට් කරනවා. හරි. ඊට පස්සේ තියෙන මෙන්න මේ පින්ස් ටික මම කිව්වා මේ තියෙන in 1 මේ තියෙන input 3 input 4. ඒතකොට මේ ටික අපි කනෙක්ට් කරන්න ඕනේ අපේ Arduino board එකට. හරි මම දැන් වෙලා යන හින්දා මම ඔයාලට මේකේ පින් ටික ඔක්කොම ගහපු එකක් මම ඔයාලට පෙන්නන්නම්. හරි. රයිට්. එතකොට මේ තියෙන කලින් වගේ තමයි මම අර කිව්වේ මේ මෙතන මුලින්ම අපි අර වගේ මෝටර්ස් ටික කනෙක්ට් කරා. ඊට පස්සේ මේ තියෙන in 1 and in 3 මේ තියෙන මෝටර්ස් දෙක අංක 5 වෝල්ට් 0 වෝල්ට් දෙන්න ඕනද? ඒ දෙක මම කනෙක්ට් කරලා තියෙනවා Arduino board එකේ 3ටයි 4 වෙනි කියන පින් එකට. ඊට පස්සේ මෙතන ඒකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන පින් එක මම සෙට් කරලා තියෙනවා 5 වෝල්ට් මේ 5 කියන පින් එකට. ඩිජිටල් පින් 5 එකට. ඊට අනිත් පැත්තට මේ දූරු පාඩ වයර් දෙකෙන් යන 5 වෝල්ට් සහ 0 වෝල්ට් දෙන in 1 and in 2 කියන පින් දෙක. ඒ දෙක මම 8 සහ 9ට මේක කරලා තියෙනවා. ආයෙත් මේකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන පින් එක මම 10ට දීලා තියෙනවා. මේක මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලට මම හිතන්නේ කලිනුත් කියන්න ඇති මේ Arduino board එකේ මෙන්න මේ ඉරක් ගහලා තියෙන්නේ අන්න ඒ වෙන්දා අපිට PWM inputs outputs දෙන්න පුළුවන්. ඒ කියන්නේ PWM signal එකක් දෙන්න පුළුවන් අපිට ඒ වෑන් විතරයි. එතකොට දැන් අපිට මේ in 1 in 4 වලට නම් එහෙනම් PWM කියලා එකක් නැහැ. අපි දෙන්නේ කෙලින්ම එක්ක 5 වෝල්ට් එකක් නැත්නම් 0 වෝල්ට් එකක්. එහෙමද දෙන්නේ. එතකොට ඒකට අර අතරමැද වෝල්ටේජ් එක ඔන් ඔෆ් කරකට දෙන්න ඕන අවශ්‍ය දෙයක් නැහැ නේ. එතකොට ඒවට අපිට ඕන පින් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන පින්ස් වලට අපි අනිවාර්යෙන් කනෙක්ට් කරන්න ඕනේ මෙන්න මේ ඉරක් ඉස්සරහින් තියෙන පින්ස්. ඒ කියන්නේ මෙන්න PWM output එකක් දෙන්න පුළුවන් පින්ස් වල විදිහට. හරිද? හරි. එතකොට ඕක තමයි hardware configuration එක. අපි එතකොට බලමු මේ කෝඩ් එක කොහොමද ලියන්නේ කියලා. right. එතකොට අපි යන් කෝඩ් එකට මේකේ හරි ලේසි දෙයක් තියෙන මම ඔයාලට පෙන්නන්නම්. මුලින්ම එහෙමයි. හරිද? මුලින්ම මම හිතනවා ඔයාලා මේ කෝඩ් එකත් එක්ක නම් ටිකක් ෆැමිලි ඇති. මම මේක ටික ලොකු කරගන්න. හරි. මේ තියෙන මුලින්ම පින් මෝඩ් එක. ඒ කියන්නේ මුලින්ම void setup එකේ කරන්නේ මේ පින් මෝඩ්ස් ටික අපි output විදිහට assign කරගන්න. මේවා ඔයගොල්ලෝ කලින් දන්නේ නැති හින්දා මම ටට්ටක් ගාලා කරන් යන්න. ඒතකොට දැන් මෙතන 3 4 5 8 9 10 කියන පින් ටික අපි use කරලා දිහානේ. ඒතකොට අපි කරන්නේ මුලින්ම අන්න ඒ ටික output විදිහට මේ Arduino board එකට කියනවා. මෙන්න මේ පින්ස් එක තමයි මෙන්න මේ output විදිහට පාවිච්චි කරන්න කියලා. හරි. ඊට පස්සේ ඔයාලා දැනගත්තා අපිට මොකක් හරි පින් එකකට 5 වෝල්ට් හරි 0 වෝල්ට් හරි දෙන්න පුළුවන් ඩිජිටල් රයිට් කියන ෆන්ක්ෂන් එකෙන්. ඒ කියන්නේ ඩිජිටල් රයිට් අපි මොකක් හරි අවශ්‍ය පින් එක ගහලා හයි කිව්වොත් එතන 5 වෝල්ට් එකක් යනවා. එතන 5 කිව්වට එතන යන්නේ 3.7 වගේ වෝල්ටේජ් එකක්. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඇති අපේ වැඩේ කරන්න. මොකද ට්‍රාන්සිස්ටර් එක ඔන් ඔෆ් වෙන්න ඇත්තරම 5 වෝල්ට්ම දෙන්න ඕනේ නෑ. 3.7 වගේ වෝල්ටේජ් එකක් දුන්නත් ඒක අර විදියට ස්විච් එකකට වැඩ කරනවා. ඒ වැඩ හිතන්න එපා. කොහොම හරි අපිට අර 5 වෝල්ට් හරි නැත්නම් හයි වෝල්ටේජ් එකක් දෙන්න ඕන තැනට අපිට හයි කියලා දුන්නා නම් එතන හයි වෝල්ටේජ් එකක් යනවා. ලෝ වෝල්ටේජ් එකක් යනවා අනිත් පැත්තට. ලෝ කියලා දුන්නා. හරි. මෙතන කරලා තියෙන්නේ අර in1 in4 අර in1 in2 වගේ පින් ටික තියෙන්නේ මේ 3ට 4ට කනෙක්ට් කරලා තියෙන්නේ පින් ටික තියෙන්නේ. අන්න ඒකට 5 වෝල්ට් එකයි 0 වෝල්ට් එකයි දීලා තියෙන්නේ. එතන මේ අනිත් මෝටර් මේ තියෙන්නේ turn right motor forward. මෙන්න මේ තියෙන right mode එකට. ඒතකොට ඒකටත් අර කලින් කිව්වා වගේම ඩිජිටල් රයිට් කියන ෆන්ක්ෂන් එකේ මම ඒ පින් එකට එකකට ලෝ වෝල්ටේජ් එකක් දීලා තියෙනවා අනිත් එකට හයි වෝල්ටේජ් එකක් දීලා තියෙනවා මතකනේ අනිවාර්යෙන් එකකට 5 වෝල්ට් දෙන්න ඕනේ එකට ලෝ වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ දෙකටම 5 දීලා හරියන්නේ නැහැ දෙකටම බිංදුව බිංදුව දීලා හරියන්නේ නැහැ තේරුණානේ හරි ඊට පස්සේ මම කියවනේ මෙන්න මේ අනිත් එකෙන් අපිට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා මෙන්න මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් පින් එක තමයි මෙන්නේ 5 සහ 10ට කියන එක ගහලා තියෙන්නේ එතකොට ඒක අපි කරන්නේ ඇනලොග් රයිට් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. මම හිතන්නේ ඔයාලා පරිශීලනය කළා තිබ්බ මේක. බ්‍රයිට් LED එක බ්‍රයිට්නස් වැඩි කරන අඩු කරන ඒව හැම. ඒතකොට එතන කරන්නේ අපි පින් එක දීලා මෙතන මේ ස්පීඩ් එක කියන එක දෙනවා PWM වැලියු එකක් විදිහට. සාමාන්‍යයෙන් PWM වැලියු අපි දෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපි දෙන්නේ 0.255 වෙනකම්. ඒතකොට 255 කියන්නේ මේකේ දෙන්න 9 වෝල්ට් නම් 9 වෝල්ට් වලින් වගේ මේ කරකිනවා වගේ අදහසක්. හරිද? ඇත්තටම මේ 9 වෝල්ට් එක කරකිලා ස්විච් එක ඔන් ඔෆ් වෙනවා වගේ දෙයක් වෙන්නේ. ඔයාලෙන් අර තේරුම් ගන්න පහසුවෙන් මම කියන්නම් මෙතන 255 දැන් මෙතන 100 වලට මම මෙතන 255 දුන්නා ඒ කියන්නේ මේකේ මෝටර එක උපරිම ක්ෂමතාවය කියන්නේ උපරිම වෝල්ටේජ් ගණන් කරගෙනවා හරිද එතකොට අපි මෙතන බිඳුව දුන්නොත් මේක බිඳුව වෝල්ටේජ් එක තමයි වෙන්නේ ඒතකොට සාමාන්‍යයෙන් මේක බිඳුව 5 10 වගේ වැඩ කරන්න නැතිව මොකද ඒක ගොඩක් පොඩි වෝල්ටේජ් යන්නේ සාමාන්‍යයෙන් මේක වැඩ කරන්න අපි 50න් 30න් උඩ වගේ දෙන්න ඕනේ ඒතකොට තමයි මෝටරේ කරගෙන්නේ නැත්නම් අර පොඩි වෝල්ටේජ් වලදී මෝටරේ කරකවන්න පවර් එක මදි හරිද හරි මෙතන මා ඩවුට්ස් තියෙනවා නම් අහන්න. ඇයි මෙතන හයි දැම්මේ මෙතන ලෝ දැම්මේ මෙතන ඇන්ඩ්‍රොයිඩ් රයිට් ආවේ කොහමද? ඒ මාර තියෙනවා නම් අහන්න. ඇත්තටම හරි සරලයි කෝඩ් එක. මෙතන මේ ලොකු දෙයක් නැහැ. මේ විදිහටම ඔයාලට කරන්න පුළුවන්. අයියා ඩොලොග් රයිට් එකේ 5යි 225යි ගතේයි. හරි. මෙතන ඇනලොග් රයිට් කියන දැන් මේ ඩිජිටල් රයිට් කියන ෆන්ක්ෂන් එකේ බලන්න ඔයාලට තියෙනවා කමා එකෙන් ඉස්සරහා දෙයක් ඔයාලට මොකක්ද දාන්න තියෙනවා ඊට පිටිපස්සෙන් දෙයක් දාන්න තියෙනවා. අපි කමා එකෙන් ඉස්සරහා දාන්නේ අපි හයි වෝල්ටේජ් එකක් දෙන්න ඕන පින් එක මොකක්ද කියලා. හැමදාම ඉස්සරහින් දාන්නේ මොකක්ද පින් එක කියලා. දැන් මෙතන අපි 3ට පින් එක ගහලා තියෙන්නේ. ඒතකොට 3 කියලා දැම්ම එතනට. ඊට පස්සේ එහා පැත්තෙන් දානවා මොකක්ද දෙන්න ඕනේ වෝල්ටේජ් එක. හයිද ලෝද. ඒ වගේ තමයි ඇනලොග් රයිට් එකේ මුලින්ම ඩිෆයින් කරන්නේ මොකක්ද පින් එක කියලා බලන්න. මම මෙතන මේ ගහලා තියෙන්නේ 5 කියන පින් එකට මේ D5. එතන මම මුලින් දෙනවා 5 කියලා දෙනවා පින් එකේ නම්බර් එක. ඊට පස්සේ දෙනවා 255 කියන්නේ මම කිව්ව අර මේකේ ස්පීඩ් එකේ වගේ අදහසක්. ඒතකොට 255 කියන්නේ ස්පීඩ් එක වැඩිම වගේ. බිංදුව කියන්නේ ස්පීඩ් එක අඩුම වගේ. ඒතකොට ඔයාලට 255යි බිංදුවයි අතර ඕනම අගයන් ටිකක් දෙන්න පුළුවන්. බිංදුව 50 100 120 200 220 ඔය වගේ ඕන දෙන්න පුළුවන්. අපි 255 දුන්නොත් උපරිම විදියට කරගෙනවා. දැන් මේක දැන් 200 වගේ දෙමු. මම ඔයාලට පෙන්නන්නයි කරගෙන ස්පීඩ් එක කොයි වගේ දෙන්නේ කියලා. මෙතනත් ඒ වගේ තමයි. මුලින්ම අපි දෙනවා මොකක්ද හයිද ලෝද දෙන්න ඕන වෝල්ටේජ් එක දෙන්න ඕන පින් එක මුලින් අපි කියනවා. ඊට පස්සේ කියනවා මොකක්ද දෙන්න ඕන වෝල්ටේජ් එක කියලා. මේකත් ඒකද අපි ඇනලොග් රයිට් 10 කියලා දාලා තියෙන්නේ. මේ තින් මම 10 තමයි ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන පින් එක සෙට් කරලා තියෙන්නේ. ඒතර එතන මම 200 කියලා දීලා තියෙනවා. දැන් බලන්න මම දැන් දෙකටම 200 200 දීලා තියෙනවා. හරි අපි දැන් මේක සිමියුලේට් කරලා බලමු.
හරි. ඔයාලට පේනවා ඇති බලන්න මෝටර්ස් දෙක කරගෙන මම ඔයාලට zoom කරලා පෙන්නනවා මම හිතන්නේ පේනවා ඇති මෝටර් එක කරගෙනවා. පේනවද? එතකොට මේ RPM එකක් කරනවා මේ. පේනවද? RPM කියන්නේ 12000 ගාන කරනවා මේ 12700 ගානක RPM එකක් කරනවා මෙතන. බලන්න මේ පැත්තෙත් මේ ඒක අනිත් පැත්තට තියෙන්නේ මේ 12600 ගානක RPM එකක් කරනවා. වෙනවනේ බලන්න මම මේක දීලා තියෙන්නේ 200 200 දීලා තියෙන්නේ. මේකට 200 මේකට 200 දීලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් දෙකටම එකම ස්පීඩ් එකට දීලා තියෙන්නේ. එතකොට බලන්න මේකෙත් මේ ඔක්කොම 12000 ගාන. කියන්නේ මේක වෙනස් වෙනවා ඉතර හිතන්න එපා. ඒනකොට මේක ඇත්තට බලද්දී ඒක ඇත්තම එක ස්පීඩ් එකකින් කරකිනවා. එතකොට මෙතන මේකත් කරගෙන ඒ ස්පීඩ් එකෙන්ම මේකත් කරගෙන ඒ ස්පීඩ් එකෙන්ම. හරිද? අපි දැන් එකක් නිකන් වෙනස් කරන්නත් එක්ක ඔයාලට අර PWM එකේ අයිඩියා එකක් ගන්නත් එක්ක මම එකක් මෙහෙම කරන්නම්. මම මේක ස්ටොප් කරලා මම මේකට 100 දෙන්නම්. 100 දුන්නා මොකක්ද වෙන්නේ? කවුරු හිතලා කියන්න බලන්න 100 දුන්නා මොකක්ද වෙන්න ඕනේ? දැන් කලින් ස්පීඩ් එක 200 තිබ්බම 100 දුන්නා මොකක්ද වෙන්න ඕනේ? කවුරු හරි මයික් ඔන් කරලා කියන්න බලන්න. කලින් එකට වඩා ස්පීඩ් එක අඩු වෙනවා. අඩු වෙන්න ඕනේ. හරියට නිකන් භාගයක් වගේ වෙන්න ඕනේ නේ. 200 දුන්නම කරගන්නේ 12000 ගානකින් නම් 100 දුන්නම ආසන්න වශයෙන් 6000 ගානක කරගෙන්න ඕනේ. අපි දැන් බලමු මේ වගේ කරගෙනවද කියලා. හරි ඔයාලට පේනවා මේක දැන් මේ කරගෙනවා මේ. බලන්න මේකේ මේ ස්පීඩ් එක ලෙෆ්ට් මෝඩ් එකේ 6000 ගානක් තමයි RPM එක පෙන්වන්නේ. ඇයි ඒකේ අපි ඩිෆයින් කරේ PWM වැලියු එක 100යි කියලා. එතකොට අනිත් පැත්තට මේකේ බලන්න මේකේ 12000 ගානම කරගෙනවා. එතකොට මෙතන දන්රින වෙන්නේ අපිට මේක දිශා මාරු ගන්න පුළුවන්. හිතන්න දැන් මෙතන කරගෙන එක පැත්තකටනේ. මම මේකත් ඔයාලට කරලා පෙන්නන්න. බලන්න දැන් මෙතන කරගුණේ ධන පැත්තට. හරිද? මේක ධන RPM එකක් නෑ බලන්න මේ. කරගන්නේ මෙන්න මේ පැත්තට. මට පුළුවන් ඔක වෙනස් කරන්න. දැන් මම මෙතන මට දැන් අපිට ඉගෙන ගත්තා. අර in1 in2 වල තියෙන වෝල්ටේජ් එක අපි මාරු කරොත් අපිට පුළුවන් මේකේ දිශාව වෙනස් කරන්න නේද? හරි. දැන් මම බලන්න රයිට් මෝඩ් එක. මම මේ ලෝ කියන තැනට මම කරන්නම් හයි කියලා දාන්නම්. දාලා මම මේක ලෝ කරලා දෙන්නම්. මම කලින් මොකක්ද කරේ? කලින් තිබ්බේ උඩ එක ලෝ යට එක හයි. මම දැන් හයි ලෝ මාරු කරා. ඒ කියන්නේ 5 වෝල්ට් එකයි 0 වෝල්ට් එකයි මාරු කරා වගේ දෙයක් තමයි කරේ. දැන් කලින් මේක ආවේ ධන අවුට්පුට් එකක් නේ. අපි දැන් මේක දැන් සිමියුලේට් කරලා බලමු. දැක්කද මේ? දැන් මේක රිනක් වැටලා පේනවද? එහෙම කරගම. ඒ කියන්නේ ස්පීඩ් එක වෙනස් වුන්නේ නැහැ. අපි ස්පීඩ් එක දුන්නේ 200ම තමයි. ස්පීඩ් එක එකේම දිහා 200ම දීලා මොකද්ද කරේ? අර හයි වෝල්ටේජ් එකයි ලෝ වෝල්ටේජ් එකයි මාරු කරා. උඩට මාරු කරේ කරේ. එතකොට දැක්කද මේ ස්පීඩ් එක ඒ විදිහටම තියාගෙන අපිට දිශාව මාරු කරන්න පුළුවන්. එතකොට මේක තමයි ඔයාලා දැනගන්න ඕන එකම දේ. මෙච්චරයි තියෙන්නේ. අරකිට මේ විදිහමයි කෝඩ් එක කිසිම වෙනසක් නැහැ. මම මේ කෝඩ්ස් වල ෆොටෝස් ඔක්කොම ඔයාලගේ අරකේ දාලා තියෙන්නේ. එතකොට කිසි වෙනසක් නැහැ. ඔයාලා අරකට මේ විදිහටම කනෙක්ට් කරලා රන් කරාට පස්සේ මේ විදිහටම වැඩ කරනවා. එතකොට ඔයාලට අර ඊළඟට බලන්න අර මම කිව්වා වගේ දැන් ඔයාලා දන්නවා කොහොමද ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ. ඒ ටික දන්නවා. ඔයාලට පුළුවන් මේකේ ස්පීඩ් වලට සාමාන්‍යයෙන් මෙතන වෙනස් වෙන්න දාලා ඒ කියන්නේ ලොකු ටර්න් එකක් නම් මේක කොච්චර වෙගෙන් කරගෙන්න ඕනද? පොඩි ටර්න් එකක් නම් කොච්චර ස්පීඩෙන් කරගෙන්න ඕනද? මෝටර්ස් වල ස්පීඩ් කොහොමද අඩු වැඩි වෙන්නේ? එක මෝටරයක් නවත්තනවා නම් කොහොමද? ඒතර මෙතන සරලව ගොත ඇනලොග් රේට් බිඳුව දුන්නා හරි. අපි වෙනවා නේද? ඒක දීලා බලමු. මම දැන් මෙතන මට මේක ස්පීඩේ නවත්තන්න ඕනේ මෝටරේ. පිට ක්‍රම කිහිපයක්ම තියෙනවා. මම එකක් කරලා පෙන්නන්නම්. හිතන්න මට දැන් නවත්තන්න ඕනේ left mode එක. මම මේක මට බිඳුව කරලා අපි රන් කරලා බලමු. පේනවද මේ කරගෙන්නේ නැහැ. ඔයාලට පේනවද මේ? RPM එක බිඳුව කියලා එන්නේ. පේනවද? ඔයාලට සරල වේගයේ ස්පීඩ් එක බිඳුව දීලා කරන්න පුළුවන් මේ විදිහට. නැත්තම් පුළුවන් හැබැයි ඒක ඊට වඩා අමාරුයි. ඒත් මම කියන්නේ ඔයාලට ඕන නම් පුළුවන් මෙතන දෙකටම හයි වෝල්ටේජ් දුන්න. නැත්නම් මෙතන දෙකම ලෝ වෝල්ටේජස් දුන්නා නම්. ලෝ වෝල්ටේජ් මන් දෙනවා දෙකටම. දෙකම ලෝ වෙද්ද දෙනවා කියන්නේ ස්විචස් ඔක්කොම අරලා. කරන්ට් එක කොහෙන්වත් යන්නේ නැහැ. මතකනේ අර අපි කතා කරේ H bridge එක. මම දෙකම ලෝ වෝල්ටේජ් දිහා බලන්න. අයිනෝ මේකේ ඒත් කරගෙන නැහැ. අපි දැන් මේක ස්පීඩ් එක දීලා බලමුකෝ. මම දැන් මෙතන දෙනවා ස්පීඩ් එක 200. දැන් බලන්න මොකද ස්පීඩ් එක 200 දීලා තියෙන්නේ. මම දෙකම ලෝ කරා. ඒ කියන්නේ මර අර අපි කතා කරේ S bridge එකේ දෙකම ස්විච් ඔක්කොම ටික අරලා වගේ. ස්විච් ඔක්කොම ටික අරලා. ඒතර කරන්ට් එක කොහෙන්වත් යන්නේ නැහැ නේ. බලන්න මේ එතනත් මේ වැඩ කරන්නේ නැහැ. යට එකේම නැති යට එක වැඩ කරනවා. මේ යට එක වැඩ කරනවා. පේනවද? ඉතින් ඔය වගේ අපිට පුළුවන් මෝටර්ස් ඒ ස්පීඩ් එක ඩිරෙක්ෂන් එකේ ඔක්කොම කන්ට්‍රෝල් කරන්න හරි ලේසි කෝඩ් එකක් තියෙන්නේ. ඔය ටික තමයි ඔයාලට අද මේන්ලි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ටග් ගාලා විනාඩි 2-5ක් වගේ අරගෙන ටග් ගාලා කියලා දෙන්නම් ඇඩිෂනල් දෙයක් කොහොමද සර්වර් මෝඩ් එක අපි කන්ට්‍රෝල් කරන්න කියලා. ඒතර මේ දෙන සර්වර් මෝඩ් එක හරි ලේසි. සර්වර් මෝඩ් එක කන්ට්‍රෝල් කරන්න අපිට මේ ඩ්‍රයිවර්ස් අරන් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. හැබැයි ඩ්‍රයිවර්ස් නැතුව අපිට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. මං කිව්වා සර්වර් මෝඩ් එක සාමාන්‍යයෙන් අපි ගන්නේ අර මොකරි ඇන්ගල් එකකට කරකෙන්න වගේ දෙයකට.
එතකොට සර්වෝ මෝටර් එකක් කරද්දී අපිට කන්ට්‍රෝල් කරන්න මෝටර් ඩ්‍රයිව් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඉන්බිල්ට් නිකන් ඒ දැන් සර්වෝ මෝටර්ස් අපි කරකවන්නේ නිකන් ඇන්ගල්ස් වලටනේ. ඒතර ඒකේ ඇන්ගල්ස් වලට කරකිලා නවතින්න ඇතුලේ මෙකැනිසම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ පොඩි වෝල්ටේජ් රෙගියුලේටර්ස් දාලා ඔය මේ තව දේවල් ටිකක් දාලා පොටෙන්ෂියෝමීටර්ස් දාලා ඔයාලට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. රයිට් ඒක හරිය ලේසි දෙයක් තියෙන මම ඔයාලට පෙන්නන්නම් ඒක මේ කරලා අයින් පෙන්නන්න මේ කෝඩ් එක ගත්තොත් එහෙම හරි මේ තියෙන හරි ලේසිය. ඒතර කරන් තියෙන්නේ මේ එයාලගේ තියෙනවා servo HTML library එකක්. හරිද? මම මුලින් මේ servo HTML library එක ඉන්සර්ට් කරගන්නවා. මේ තියෙන servo HTML library එක දානවා. ඊට පස්සේ ගන්න server එකට මොකක්ද නමක් දෙනවා. servo කියලා ගහලා මම දැන් මේ දීලා තියෙන්නේ S1 කියන නම server එකට. server එකට මොකක්ද නමක් දෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ void setup එක ඇතුලේ ගහන්න ඕනේ servo.attach6 කියලා. ඒ කියන්නේ 6 කියලා ගහම මෙහෙමයි. හරිද? servo mode එක පින් cables තුනක් එනවා. එකක් තමයි මේ තියෙන වලට පේනවා මේක ඇවිල්ලා power එක. power එක දෙන එක අපි කනෙක්ට් කරනවා 5 volt වලට. මේ ground එක කනෙක්ට් කරනවා මේ ground එකට. අනිත් එක තමයි signal pin එක. නැත්තම් data pin එක. අන්න ඒකේ තමයි අපි වන්නේ මෙන්න මේක කොච්චර කැරකෙන්න ඕනද කියලා වගේ අපි signal එක ගන්නන්නේ මේක දිගේ. එතන අපි කරන්නේ මේ signal pin එක දැන් මම මෙතන කනෙක්ට් කරලා තියෙන්නේ 6 කියන pin එකට. එතකොට ඒ හින්දා මම මෙතන දැම්මා S1 කියන අපේ server ගේ නම .attach 6. එතන මෙතනත් මම කලින් කිව්වා වගේ මේක PWM signal එක යන හින්දා ඔයාලා මෙතන PWM එක දෙන්න ඕනේ. එතන මම මෙතන 5 දැම්ම නම් මෙතන 5 කියලා දාන්න වෙනවා. ඊට පස්සේ අපි දෙනවා මෙතන හරි ලේසි. දැන් මේක ඇත්තටම කරකවන්න පුළුවන් 180ක් කරනවා විතරයි මේ මෝඩ් එක කරකවන්න පුළුවන්. එතකොට මම මෙතන 90ක් දුන්නාට පස්සේ මෙතන අපිට පුළුවන් S1 කියන මෝඩ් එකේ නම .write කියලා මෙතන කෙලින්ම ඇන්ගල් එක දෙන්න තියෙනවා. හරිද? ඔයාලට ඕන අංශක 5ක්ද 10ක්ද 90ක්ද අපි දැන් 90ක් දෙමු. දාලා මම මේක සිමුලේට් කරලා පෙන්නන්නම් ඔයාලට. දැන් බලන්න මම මේක ස්ටාර්ට් කරාට පස්සේ මේක අංශක 90ක් කෑගෙනවා. පේනවද? අංශක 90ට ඇවිල්ලා නවතිනවා ඒක. ඒ වගේ හිතන්න දැන් ඔයා මෙතන අපි මේක ස්ටොප් සිමුලේෂන් කළා. මම මේක දාන්නම් අංශක 120ට කරගෙන වගේ අංශක 120ක්. 120ක් කරගෙන බදාලා බලමු. දැක 90ට එහා යනවා. පේනවද? 90ට එහා කරගෙන යනවා. පේනව නේද? එහෙනම් අපිට තව කරකවන්න ඕන නම් මේ විදිහට කරන්න බලන්න. මම තව පොඩි එකක් පෙන්නන්න එක දෙයක්. මම මෙතන මුලින් දාන්න මෙහෙම. අංශක 30 දැන් අංශක 90 60 වගේ දාමු 60 ඩිලේ එකක් තියමු. මේ දැන් ඔයාලට මේකේ තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේකේ ඩිලේස් දාලා ෆෝර් ලූප් පාවිච්චි කරලා මම හිතන්නේ ඒ වැඩි ඔයාලගේ මුලින්ම කරලා තිබ්බා. මේ ඩිලේස් දාලා ෆෝර් ලූප් පාවිච්චි කරලා මේවට වේරියබල්ස් දාලා ඒ කියන්නේ මේ ඇන්ගල් එක අපි නිකන් 60 දාන්න තුනේ මෙතන අගයක් වේරියබල් එකක් ඩිෆයින් කරලා වේරියබල් එකක් අපිට වෙනස් කර කර මේකේ එක එක ඇන්ගල්ස් වල එක දිගට කරගන්න පුළුවන්. දැන් මෙතන 60 කිව්වොත් 60න් එක කරගෙන නවතිනවනේ. ඒ වෙනුවට අපිට ඕනනම් පුළුවන් එක එක ඇන්ගල්ස් වල මේක කරගන්න. අපි දැනට ගමු මේක මම 60 130 කරගන්න මාරුවෙන් මාරුවට. ඩිලේ එකක් දෙමු අපි C එක. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මෙතන කෝඩ් එකේ වෙන්නේ මුලින් මෙයා අංශක 60ක් කරගෙනවා. මිලිසෙකන්ඩ් 100ක් ඉන්නවා. ඊට පස්සේ මෙයා 120ක් කරගෙනවා. තේරෙනවද? ඊට පස්සේ මෙයා කරන්නේ 60 120 දිගටම කැරක් කැකි ඉන්න එක තමයි මෙතන වෙන්නේ. අපි මේ ඩිලේ එක 1000ක් වේදාම එතකොට හරියටම ඔයාලට පේන්නේ. හරි පේනවද මේ? එයා එතන 60ට ආවා. තප්පරයක් නැවතුණා 130ට ගියා. තප්පරයක් නැවතුණා ආයිත් 60ට ගියා. ඒ කියන්නේ සම්පූර්ණ මෙන්න මේ උඩ පල්ලෙහා රන් එක වෙන්නේ මෙතන. 60ට යනවා, තප්පරයක් ඉන්නවා, 130 රන් වෙනවා. ආයි තප්පරයක් ඉන්නවා එහෙම. මේ මෙතන 1000 කියලා කියන්නේ මිලිසෙකන්ඩ්. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් 1000 කියන්නේ තප්පර එකක්. හරිද? හරි මම මේ ඔක්කොගෙම ඉතින් සර්කිට් කන්ෆිගරේෂන් ටිකේ කෝඩ් ටික ඔක්කොම ඔයාලට දාලා තියෙන්නේ. එතකොට ඔය ටික තමයි. හරි අපි එතකොට ඊටු ටික යම් ප්‍රසන්ටේෂන් එකේ තියෙන දේවල් ටිකට. අයියේ ඔව්. මේ ලින්ක් කරපු එතර කලින්ම කරේ DC බෝඩර්ස් දාලා ඒකේ එක මේ අර මුලින්ම මේ දෙකටම සමාන මේ එකක් දුන්නාම මේ කරගෙන ඕනි ස්පීඩ් එක පැත්තක මේ රිඩ වැලියු එකකින් කරකලා අනිත් පැත්ත ධන වැලියු එකකින් කරකෙන එක නෝමල්ද නැත්නම් ඒ දෙක විරුද්ධ පැත්තකට දෙක දෙපැත්තට කරකිනවා කියලා දෙතන්දි කියන්නේ අන්න හරි ඒක වෙන්නේ ඒ එතනවා දාලා තියෙ එහෙම වුණාම වෙනවා කියන්නේ එතන ඒක කරගෙන විරුද්ධ පැත්තකට. ඒ කියන්නේ අර මෝටර් එක කරගෙන එක පැත්තකට නා අනිත් එක කරගෙන අනිත් පැත්තට. ඒතකොට මේ වගේ දෙයක් ආවට පස්සේ ඔයාලට පුළුවන් ටක් ගාලා කෝඩ් එකෙන් හදන්නත් පුළුවන් ඕනනම් කෝඩ් එකේ ගුණා හයි වෝල්ටේජ් එක ලෝ කරලා ලෝ එක හයි කරොත් අර පැත්තටම කරගෙනවා.
නැත්තම් පුළුවන් මෝටරේ ළඟින් වයර් එක අනිත් පැත්තට මාරු කරන්න. ඔව් කිව්වා හරියටම හරි. එතන ඩිලේ වෙනවා කියන එක අදහස. ඒක අනිත් පැත්තට කරගෙනවා කියන එක. හරි. හරි හරි නේද? හරි. රයිට්. අපි එතකොට යන් ඊළඟ පොඩි ටිකට පිටුමඩ ඔයාලා දැන් මහන්සියතිනේ. හරි මේ තියෙන අර මං කිව්වාගේ සර්කිට් ඩිසයින් එක ඔයාලට මම මේකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට මේ තියෙන එකේ කෝඩ් එක. එතකොට ඒකත් ඔයාලට පොඩ්ඩක් ටච් කරන්න බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අර ගෲප් එකේ දිගටම මේ අහන්න. එතන මේ මම ඇඩිෂනල් දෙයක් කිව්වා. එතන සර්වර් මෝඩ් එක කන්ට්‍රෝල් ගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කම්බිනේෂන් එකේදී. බලමු ඉස්සරහට අර හරියටම දැනුම් දීමක් කරයි ඔයාලට ඔයගේ ටාස්ක් එකක් තියෙයිද නැද්ද කියලා මම හිතන්නේ ගොඩක් වෙලාවට නැති වෙයි. කොහමද මේ වගේ දෙයක් වුණත් හරි ලේසි සර්වර් මෝඩ් එක කන්ට්‍රෝල් ගන්න මම ඔයාලට කලින් කිව්වා වගේ මේ අපිට ලයිබ්‍රරි එක යූස් කරලා කරන්න පුළුවන්. හරි. එතකොට මම දැන් කියන සාමාන්‍යයෙන් මේක වැදගත්ම දෙයක්. හරිද? ඔයාලා අනිවාර්යෙන් දැන් පළවෙනි වතාවට නම් හදන්න නැත්නම් හදපු කටියට අයිඩියා එකක් ඇති. කොහොම රොබෝ කෙනෙක් හරි මොකක් හරි දෙයක් හැදුවා කියන්නේ එයා එකපාර කියලාත් වැඩ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොනවා හරි ප්‍රශ්නයකින්ද කරකින්නේ නැහැ. ඒතර අපි දැනගන්න ඕන අර ඒක කොහොමද අපි ඒක ට්‍රබල් ෂූට් කරන්න කියලා. ඒ කියන්නේ කොහොමද අපි ඒක ඒ අවුල හොයාගන්නේ. කොහෙද තියෙන වැරද්ද හොයාගන්නේ. ඒක ගොඩක් වැදගත් දෙයක්. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වෙන පුළුවන් දේ තමයි ඔයාලා ස්විච් කරලා ප්ලග් කරලා ස්විච් එක ඔන් කරනවා මෝටර වැඩ කරන්නේ නැහැ. නැත්නම් මෝටර නිකන් අර වෙවුලනවා වගේ ෂටරින් වෙනවා. නැත්තම් පුළුවන් මොකක් හරි ගොඩක් ලොකු එකක් මොනවා හරි කරන්ට් එකක් ගිහලා පිච්චෙන්න පුළුවන්. එතකොට නැත්තම් මොකක් හරි මෝටර්ස් දෙක එකම ස්පීඩ් එක දුන්නා. ඉතින් අපි දෙපැත්තට 200 200 දෙනවා. ඒත් මෝටරේ යන්නේ මැදයට. මොකක් එකක් අඩු වෙනවා අනිත් එක වැඩි වෙනවා. හරිද? ඕවා තමයි සාමාන්‍යයෙන් එන්න පුළුවන් අවුල. එතකොට ඔයාලා මුලින්ම බලන්න ඕනේ හරියට වෝල්ටේජස් හරියට දීලාද කියලා. ගොඩක් වෙලාවට සමහර කට්ටියට මාරු වෙනවා. මෝටර්ස් කරකවන්න දෙන්න ඕන වෝල්ටේජ් එකයි මෝටර එක IC එකේ IC එක වැඩ කරන්න දෙන්න ඕන වෝල්ටේජ් එක. ওই දෙක ගොඩක් වෙලාවට මාරු වෙන්න පුළුවන්. ඒතකොට ඒක හරියට මුලින්ම චෙක් කරන්න එහෙම තියනවාද කියලා. ඊට පස්සේ බලන්න ස්පීඩ් එක දුන්නත් මෝටර්ස් කැරගෙන්නේ නැත්තම් මෝටර්ස් නිකන් අතින් තල්ලු කර කර වගේ නම් යවන්න ඕනේ. බලන්න ඔයාලගේ බැටරි පවර් එක ඇද්ද කියලා. මොකද බැටරි බැස්සට පස්සේ මොකද මෝටරේ කරන්ට් එකක් අදිනවනේ. එතකොට ඒක දෙන්න ප්‍රමාණවත් බැටරියක් නැත්තම් අනිවාර්යෙන් මෝටරේ කැරගෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ බලන්න සර්කිට් එක හරියට ජම්පර් වයර්ස් ගහද්දී කොහෙද ෂෝට්ලාද හරියට පින් ටික සයින් කරලාද PWM පින් වලට දරක දීලා තියෙන්නේ PWM පින්ස් වල දෙන ඒවා මාරු කරලා දීලාද ඊට පස්සේ in1 in2 in4 දෙන ඒවා හරියට මාරු කරලා හරියට high voltage low voltage දීලාද ඔන්න ඔය ටික හරියට බලන්න ඔය ටික බලද්දී ඔයාලට ගොඩක් වෙලාවට ඒකේ ට්‍රබල් ෂූට් කරගන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් අර අපි best practices විදිහට මම අර කිව්වේ සාමාන්‍යයෙන් ඔය variable නම් දාන්න. ඒ කියන්නේ දැන් මම උතන ගොඩක් වෙලාවට pin number එක කෙලින් දැම්මට ඒ කියන්නේ left motor in1 left motor in2 කියලා ඒකට pin assign කරගෙන ඒ විදිහට ඔයාලා ඒවට මොකක් නමක් දාගෙන ඒව අතන variables විදිහට පාවිච්චි කරගෙන ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ proper wiring අර මං කිව්වා වගේ කෙලින්ම 5 volt එක අතන ගහන්න එපා. කෙලින්ම 5 volt 9 volt එක අතන ගහන්න එපා motors වලට. ඒක වෙනම common rail එකකට ගන්න අර breadboard එක common rail එකකට අරගෙන මොකද ඔයාලට 5 volt එක තව තැනකට ඕන වෙන්න පුළුවන්. හිතන්න ඔයාගේ IR sensors ටික වැඩ කරන්න ඔයාලට 5 volt එක ඕන වෙන්න පුළුවන්. ඒතකොට දැන් අරක හැමතැනින්ම 5 volt ගන්නවට වඩා අර වගේ දිගට රේල් එකට 5 volt දාගත්තට පස්සේ එතන වාට එතනින් අවශ්‍ය වෙන 5 volt එක ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අයියා එලිමිනේෂන් රවුන්ඩ් එකේ කඩේලි තියනවද? මල්ලි ඒක ඔයාලට දායිනේ දැන් පොඩ්ඩක් අර කම්පිටිෂන් එකේ ඕවරෝල් තියෙන ප්‍රශ්න ටික අපි ඉවරලා කතා කරමු. මේ ඔයාලට ඒ ටික දායි කඩේලි ඒ අනිවාර්යෙන් ඒක බලලා හරියට මේ මැප් එක දාන්න ට්‍රැක් එක. දැනට අපි නිකන් අර මේ පාර්ට් එකේ තියෙන ප්‍රශ්න ටික කතා කරලා නේ. හරි. එතකොට මම අර කලින් කිව්වා වගේ අර මේ 5 volt rail එකක් වෙනම ගන්න 9 volt rail එකක් වෙනම ගන්න. එතකොට එතනින් අර හරි ලේසියෙන් ඔයාලට වැඩේ කරන්න පුළුවන්. අනිත් එක තමයි වැදගත්ම දෙයක්. ඔයාලා අර මෝඩ් ඩ්‍රයිව් මොඩියුල් එක වෙනකොට මෝඩ් ඩ්‍රයිව් IC එක පාවිච්චි කරනවා නම් මම කියන්නේ මෙන්න මේ අර මම ඔයාලට පෙන්නපු IC එක මෙන්න මේ IC එක පාවිච්චි කරනවා නම් මේක ගොඩක් කරලා රත් වෙනවා. මේක රත් වෙන හින්දා මෙන්න මෙතන උඩින් හීට් සිංක් තියෙන සාමාන්‍යයෙන් කඩේ ගන්න දැන් රුපියල් 50ක් 60ක් වගේ වෙන්නේ. හීට් සිංක් එකක් මෙන්න මේ ටේප් එකකින් තියෙන වෙනම අර හීට් එක ට්‍රාන්ස්ලේට් ටේප් එකක් තියෙනවා. ඒ ටේප් එකෙන් අලවලා ගන්න. ඒකට අර මේක මේකෙන් හීට් වුණාට මේක කූල් වෙනවා ඉක්මනටම. ඒතකොට ඒ වැඩේ පාවිච්චි කරන්න. මොකද මේක ඉක්මනට යන්න පුළුවන්. අයියේ ඔව්. දැන් ඒ IC එක නැතුව මේ L298 ඒ බෝඩ් ඩ්‍රයිව් එක යූස් කරනවා නම් කෝඩ් එක වෙනස් වෙන්නේ නැහැ නේද? නෑ කෝඩ් එකේ විදිහමයි. ඒ කියන්නේ අර සරලව කිව්වොත් ඔයාලා මෙන්න මේකේ අර මේ in1 in2 in4 වලට ගහපු ටික මේකේ නම් ලේසි ගහලක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ print කරලා තියෙන පොඩියට දැන් මෙතන ඔයාලා පෙනෙයිද දන්නේ මෙන්න මෙතන පොඩියට print කරලා තියෙනවා මේ in1 in2 in3 ඕක ගහලම තියෙනවා. ඒතකොට ඒ විදිහට ගහුවට පස්සේ කෝඩ් එක වෙනස් වෙන්නේ අර විදිහමයි. කෝඩ් එක අර වගේම analog write දෙන්න digital write දෙන්න. ඒ කියන්නේ ඔයාලා හරියට define කරන්න
මෙන්න මේ in 1 එක ගැහුවේ මොන පින් එකටද in 2 එක ගැහුවේ මොන පින් එකටද 3 එක ගැහුවේ මොන පින් එකටද ඒ වගේ මෙන්න මේ enable pins ඒවා ගැහුවේ මොන පින් එකටද කියලා හරියට කෝඩ් එක ඩිෆයින් කරන්න ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්න. හරි එතකොට ඊට පස්සේ best practices ටික හරි එතකොට සමරි එකක් ගත්තොත් එහෙනම් අපි දැන් අද කතා කරා කොහොමද මෝඩ් ඩ්‍රයිවර්ස් ඇයි අපිට ඕන වෙන්නේ අපි දැන් දැක්ක ගොඩක් අපිට තියෙන ඇප්ලිකේෂන් වල මෝඩර්ස් තියෙනවා එතකොට ඒ වගේ අපිට ටාස්ක් අචීව් කරන්න අපිට මෝඩර්ස් හරි විදිහට කන්ට්‍රෝල් කරන්න ඕනේ දැන් රොබෝ කෙනෙක් නම් හරියට පාරේ යන්න හරියට රෝද ටික කන්ට්‍රෝල් කරන්න ඕනේ රොබෝ ආම් එකක් නම් මොකක් හරි අවස්ථාවකට යන්න හරියට මෝඩරේ කන්ට්‍රෝල් වෙන්න ඕනේ එතකොට ඒ වගේ මෙන්න මෙතන දැන් අපිට තව ඒ වගේ අපිට අර අවශ්‍ය ස්පෙસિෆික් ටාස්ක් එකට ඒක අචීව් කරන්න අපිට අවශ්‍ය විදිහට ඒ රික්වයර්මන්ට්ස් වලට මෝටර්ස් ටික කන්ට්‍රෝල් කරන්න ඕන හින්දා තමයි අපිට මෝටර්ස් කන්ට්‍රෝලින් කියන පාර්ට් එක වැදගත් වෙන්නේ. එතකොට අපිට මෝටර්ස් තියෙනවා ස්ටෙපර් මෝටර්ස් මෝටර්ස් එක වගේ ගොඩක් වෙරයිටිස් වල මෝටර්ස් තියෙනවා. ඒක අපිට මොකක් හරි යුනික් ඇප්ලිකේෂන් එකකට තමයි වැදගත් වෙන්නේ. කියන්නේ මේ මෝටරෙන් හැම මෝටරෙන් එක මෝටරෙන් වැඩි හැම එකකටම හරියන්න තියෙන්න පුළුවන්. මොකක් හරි අදාළ වැඩේට අදාළ දේ කරන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ලයින් ෆාලෝ එක රෝද වලට සර් මෝටර්ස් දාලා හරියන්නේ නැහැ. මොකද සර් මෝටර්ස් කරගෙන 180යි. ඒතර ඇන්ගල්ස් වල කරගෙන එකතන වොම නැති හින්දා අපි එතන වාසිකන් DC මෝටර්ස් තේරෙනවද ඒ වගේ එතන අපි ඊට පස්සේ කතා කරා මෝටර් එක කන්ට්‍රෝල් කරනවා කියන අපිට කන්ට්‍රෝල් කරන්න තියෙන ස්පීඩ් එකයි සහ ඩිරෙක්ෂන් එක. ඒතකොට මේ දෙක කන්ට්‍රෝල් කරලා අපිට මෝටර් එකේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් හරියන්නේ LED එකක බ්‍රයිට්නස් එක කන්ට්‍රෝල් කරනවා වගේ. හරිද? ඊට පස්සේ අපි කතා කරා H bridge එක කොහොමද වැඩ කරන්නේ කොහොමද මිනිස්සු හිතුවේ මෝටර් එක ඩිරෙක්ෂන් එක ස්පීඩ් එක මාරු කරන්න ඕන නම් කොහොමද තියෙන සර්කිට් කන්ෆිගරේෂන් එක. ඒතකොට ඒකේ අපි දැක්ක ගොම ස්විචස් හතරක් මුලින්ම ඉම්ප්ලිමන්ට් කරා. ඊට පස්සේ අපි ස්විචස් හතර මාරු කරා අපේ ට්‍රාන්සිස්ටර්ස් වලට. yes ट्रांजिस्टर හතර අපි ට්‍රාන්සිස්ටර්ස් දෙක දෙකෙන් ට්‍රාන්සිස්ටර්ස් වල දෙන්න ඕනේ 5 වෝල්ට් අපි දැන් දෙකෙන් එකට කනෙක්ට් කරලා අර පින්ස් දෙකකට ගත්තා. එහෙනම් අපි තේරුම් ගත්තා පින් දෙකක් විතරක් අපිට අරගෙන මෝටර්ස් වලට මෝටර් එකේ ඩිරෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ අපි PWM සිග්නල් අතන ස්පීඩ් කන්ට්‍රෝල් පින් එකට දීලා කොහොමද ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න ඒ ටිකක් බැලුවා. ඉතින් ඔය විදිහට මේ ටින්කැඩ් එක පාවිච්චි කරනවා මම ටින්කැඩ් ලින්ක් එකක් දාලා ඇති. එතනින් අර ඔයාලට ඕන නම් එතන පුළුවන් ඔය සෙන්සර්ස් ටිකක් දාලා මුලින්ම සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලා රොබෝ කෙනෙක් හදද්දී අර ගොඩක් වෙලාවට සිමියුලේෂන් ප්ලැට්ෆෝම් එක වලින් හදලා බලනවා. එතකොට අර හිතන්න මොකක් හරි රොබෝ සල්ලි දීලා බඩු අරගෙන හදුවට පස්සේ මොකක් හරි වැරදි. එතකොට අර සල්ලි අපරාධනේ. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට මොකද සිමියුලේෂන් ප්ලැට්ෆෝම් එක මුලින් රොබෝ හදලා ටෙස්ට් කරලා වැඩ කරනවාද කියලා බලලා තමයි අපි ගොඩක් හදන්න ගන්න. හැබැයි දැන් මේක නම් එමු ගොඩක් ඇඩ්වාන්ස් දෙයක් ලයිද ඔයාලට කෙලින්ම එක හදන්න ගන්නත් පුළුවන්. හැබැයි ඕන්න පොඩ්ඩක් මේ ටින්ක් කඩ් එක හුරු වෙන්නත් එක කැමති නම් චුට්ටක් ඒ කියවේ මෝඩර්ස් ටික දාලා වයර් ටික දාලා නිකන් ඉන්න එකේ කරලා බලන්න. right ඊට පස්සේ මේ useful video resource කියලා මම දාලා තිනවා මේ ටික ඔයාලා නිකන් බලන්න මම මේ PDF එක දාන්නම් ඔයාලට. ඒතර මේකේ තියෙනවා මම ඔයාලට පෙන්න videos උත් තියෙනවා මේකේ තව HBridge එක කොහොමද කරන්නේ ඊට පස්සේ මම මේ සිංහලෙන් දැම්ම මෝඩ් ඩ්‍රයිව් එක කොහොමද කනෙක්ට් කරන්න කියලා වගේ වීඩියෝ එකක්. එතකොට අවශ්‍යයි විදිහට බලන්න අනිවාර්යෙන් කියන්නේ අර අන්තිමට පොඩි දෙයක් කියනනම් අර මේව ඇත්තටම ඔයාලට දැන් තනියම හොයලා කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඔයාලා YouTube එකේ බලලා ගොඩක් රිසෝර්සස් තියෙනවා දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අර හොයලා ඔයාලා තනියෙන් මොනවාරි පුළුවන් තරම් තනිය ඉගෙන ගන්න බලන්න. ඊට අමතරව මොකක් හරි ඩවුට්ස් වගේ ගාව ටග් ගාලා ගෲප් එකේ මැසේජ් එකක් දාලා අහන්න මොනවා හරි තිබ්බොත් අපි ඒතර ඒකට ටග් ගාලා රිප්ලයි එකක් දෙන්න පුළුවන් ඉක්මනින්ම. හරි අවසාන වශයෙන් මම ප්‍රශ්න තියනවාද ඔයාලට දැන් අද කරපු දේවල් එක්ක මාරි තේරෙන්නේ නැත්නම් තියනවාද ඇයි මෙහෙම දෙයක් කරන්න කියලා වගේ එහෙම තියෙනවා නම් ඔයාලට දැන් අහන්න පුළුවන්. අයියේ අපිට මේ දැන් වීල්ස් වලට මේ මෝටර්ස් යූස් කරනකොට මොන වගේ RPM එකක් තියෙන එකක්ද යූස් කරන්න ඕනි? මෙහෙමයි සාමාන්‍යයෙන් ඔයාලා ගන්න අර කහපාට ඔයාලා දැකදී මෝටර එකක් තියෙනවා කහපාට GS setup එකේ මෝටර දෙකක් තියෙනවානේ. ඒ මෝටර් එක ගන්නවා ඒකේ සාමාන්‍යයෙන් RPM එක 300ක් වගේ තියෙනවා මට මතක නැහැ. ඒකත් ඇති. නැත්තම් ඔයාලට පුළුවන් N95. ඔයාලට පුළුවන් අයි මෙටල් ගියර් මෝටර්ස් යූස් කරන්න පුළුවන්ද? ඔව් ඒක තමයි. ඒතකොට දැන් ඔයාලා N95 වගේ මෝඩල්ස් වල නම් ඒවා තියෙනවා වෙනම 6R ඒ කියන්නේ 1000 RPM තියෙනවා 500 RPM තියෙනවා. ඒවත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒ වෙන්නේ මෙටල් තියර සෙට් එකක්. ඒතකොට ඒක අර වගේ ස්ලිප් වෙනවා අඩුයි හොඳට තියෙනවා. ඒ වගේ ඒවට යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වෙන්නේ ලොකු ගාණක් කරනවා. ඒතකොට ඔයාලා බලන්න ඕනේ. පුළුවන් තරම් ඔයාලගේ කෝඩ් එක සෙන්සර්ස් වලින් අර ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. හරිද? කීයටවත් හොඳම බඩු දාලා හදන රොබෝ හොඳම රොබෝ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක බලන්න ඕන අපිට තියෙන affordable resources අරගෙන ඒ වගේ කොහොමද හොඳම output එකක් ගන්න කියලා. සමහර ලාට ගොඩක් competitions වල ලොකු IR sensor array ගහලා තියෙන ඒවා තියෙනවා. ඒවා පරාද වෙනවා. IR sensor දෙකෙන් ගහලා තියෙනවා අනේව තියෙනවා. ඒතකොට ලොකු N95 ලොකු 1000 RPM තියෙන GR wheel තියෙන motors දාලා
සමහර ඒවා යන්නේ නැහැ. හැබැයි පොඩි පොඩි අර ප්ලාස්ටික් මෝටර්ස් දාපුවා යනවා. ඒක අර සම්පූර්ණ වෙනවා ඔයාලගේ ඩිසයින් එක කොහොමද හදන්නේ, කෝඩ් එක කොහොමද ඔප්ටිමයිස් කරන්නේ. අන්න ඒ දේවල් මත තමයි හොඳම අවුට්පුට් එක තියෙන්නේ වෙන්නේ. ඒතර මෝටර්ස් ගැන අහුවොත් අර මම කිව්වා වගේ ඔයාලට ඇත්තටම අර 500 RPM එකත් හොඳටම ඇති. සාමාන්‍යයෙන් 500 RPM එකක් හරියට මතක නැහැ. සමහරකට කියන රුපියල් 1000කට කිට්ටු වෙන ගාණක් නෙවෙයි එක මෝටරයක්. නැත්තම් ඔයාලට අර වගේ නෝමල් ජියෝ මෝටර් එක කියන රුපියල් 300ක් 200ක් වගේ වෙන්නේ. හරියට මට ගණන් හරියට ෂුවර් නැහැ. අර ඒකත් ඇති. මම ඔයාලට පෙන්නපු සාමාන්‍ය DC මෝටර්ස් තියෙන්නේ. අර ඒ වගේ මෝටර් එකක් වුණත් ඇති මේ වැඩේ කරන්න. මම DC මෝටර්ස් කියලා මම ටක් ගාලා පෙන්නන්න මම කිව්වේ මෙන්න මේ මෝටර් එක ගැන. ඉන්න මේ ටින්කර්ඩ් එකේ එක තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට මේක. මෙන්න මේ මෝටර් එක ගැන මම කියන්නේ. DC මෝටර්. මෙන්න මේක. ඔයාලා මේක දැකලා ඇති. මෙන්න මේ මෝටරේ කහ පාට තියෙන මේකත් හොඳට ඇති. මේකෙන් ඔයාලා හදන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලා තව ගියර් වීල් එකක් ගන්න. ඒකේ ඇඩ්වාන්ටේජස් තියෙනවා නැත්තේ නෑ. ඒකේ හොඳ ප්‍රිසයිස් මීටර් හොඳට කැරකෙනවා. අර ගියර් ස්ලිප් වෙන්නේ නෑ. ගියර් රේෂියෝ එක හොඳයි, ටෝක් එක හොඳයි. ඒ ගොඩක් දේවල් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් එක වෝල්ටේජ් එක කොන්ස්ටන්ට් තියන් කොන්ස්ටන්ට් ස්පීඩ් එකක් දෙන්න පුළුවන් වෝල්ටේජ් එක අඩු වුණත් ඒ වගේ පොඩි පාසිටි එකක් තියෙනවා. හැබැයි අර ඒවෙන් තීරණය වෙන්නේ නෑ. අර ඔයාලා ඩිමෝටිවේට් වෙන්න එපා. ඔයාලට හොඳ බඩු නෑ කියලා ඔයාලට හොඳ රොබෝ කෙනෙක් හදාගන්න වෙන්නේ නෑ කියලා. සම්පූර්ණ මේක තීරණය වෙන්නේ ඔයාලගේ කෝඩ් එක, ඔයාලා කොහොමද හાર્ඩ්වෙයාර් ටික මැනේජ් කරන්නේ, කොහොමද බැටරි මැනේජ් කරන්නේ. ඒ දේවල් මත තමයි ඔයාලගේ සෙන්ස් එක ගහන එකේ ඉඳන් ඔයාලා හිතන්න ඕනේ. ඒ කියන්නේ සෙන්සර් ස්ටික් කොහොමද ගහන්නේ? ඉස්සරහින් සෙන්සර් ස්ටික් ගහනවද? පිටිපස්සෙන් ගහනවද? ඒ කියන්නේ මෝටර් ඉස්සරහට ඩ්‍රයිව් කරනවද? පිටිපස්සට ඩ්‍රයිව් කරනවද? ඒ හැම පොඩි දෙයක්ම වැදගත් වෙනවා. එතකොට ඒක අරවා නිකන් අර පොඩි නිග්ලිජිබල් වෙනවා. ඔයාලා හරියට හොඳට හිතලා බලලා ඩිසයින් එක කරනවා නම්. හරි. තාම මොන හරි ඔයාලා ප්‍රශ්න තියෙනවද මේක ගැන? ම්ම් right. මං හිතන්නේ දැන් ඔයාලත් මහන්සියට වෙලාත් ගියා. මාත් ප්‍රශ්න තිබ්බත් අනිවාර්යෙන් අරක යහන්න. නැත්තම් මේ අපි දැන් ඉවර කරගෙන නැත්නම් මාත් ප්‍රශ්න තිබ්බ ටක් ගාලා අන්මියුට් කරලා අහන්න. එතකොට ඒ ටික තමයි. ඉතින් එහෙනම් thank you හැමෝටම join වෙලාට. ඉස්සරහට තව අපි දේවල් සෙෂන් එකක් කෝල් කරලා අනිවාර්යෙන් යාට join වෙන්න යාළුවන්ට කියන join වෙන්න කියලා. මොකද ඒකට අර ඔයාලට real time doubt එකක් આવොත් ටක් ගාලා ඒකේ වෙලෙම clear කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලා recording එක බලද්දී අර ඒක අහද්දි පස්සේ අමතක වෙන්න පුළුවන්. ඒ දේවල් එක්ක හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් live sessions වලට එන්න. ඇවිල්ලා ඔයාලා දැන් අහුවාගේ ප්‍රශ්න අහලා ඒවට ටික් කරන්න. එහෙනම් හැමෝටම thank you. හැමෝටම wish කරනවා හොඳ රොබෝ කෙනෙක් හදන්න පුළුවන් වෙන්න කියලා. right. අය රූල් බුක් එකේ PDF එකක් දාන්න පුළුවන්ද මේ ලීඩර්ස්ලා ඉන්න group එකට? මොකද නංගි? රූල් බුක් එකේ මේ PDF එකක් දාන්න පුළුවන්ද group එකට අපි? හරි හරි. ඒක අපි දැන් ඔයාලට දාන්න. හරියි thank you. හරි. මොඩින අයියේ ස්ටාර්ට් කරන බ්ලැක් ස්ක්වයර් එකයි එන්ඩ් කරන බ්ලැක් ස්ක්වයර් එක වෙනම අඳුර ගන්න විදිය පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? හරි. මේ එක්කෙනෙක් අහලා තියෙනවා මේක දැන් දැක්කේ. අයියේ ස්ටාර්ට් කරන බ්ලැක් ස්ක්වයර් එක එන්ඩ් එකේ බ්ලැක් ස්ක්වයර් එක වෙනම අඳුර ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් ඔයාලට ඇත්තටම මේ ඒ කියන්නේ දැන් ඔයාලා සෙන්සර්ස් අපි තුමු 4ක් තියෙනවා කියලා. ඇත්තටම බලුවොත් ඔයාලා වංගුවකදී සෙන්සර්ස් 4ම කළු පාට වෙන තියෙන chance එක අඩුයි. හරිද? එතකොට ඔයාලා මුලින්ම හිතන්න මුලින්ම දැන් ඔයාලා බලන්න මුලින්ම සෙන් දැන් හිතන්න ඉස්සරහ පටන් ගද්දි බ්ලැක් ස්ක්වයර් එකක් තියෙනවා. ඉවරෙද්දි බ්ලැක් ස්ක්වයර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මුලින්ම කෝඩ් එක බලන්න මුලින්ම කෝඩ් එක චෙක් කරනවා සෙන්සර්ස් 4ටම බ්ලැක් ස්ක්වයර් එකක් ඇවිල්ලාද? ඒ කියන්නේ 4ම අවුට්පුට් එක බ්ලැක්ද කියලා. ඒ කියන්නේ සෙන්සර්ස් 4ක් අපි දැන් උදාහරණ 4ක් ගමුකෝ. 4න් 5ක් ගමු. මැද එකක් තියෙනවා දෙපැත්තට දෙක තියෙනවා. සෙන්සර්ස් 5 ඇර එකක් තමයි දාන්නේ. ඊට සෙන්සර්ස් 5ම දෙන්නේ කළු පාටයි කියලා නම් එතකොට ඒ කියන්නේ ඔයා ඉන්නේ කළු පාට සර්ෆේස් එකක. මොකද වංගුවකදී ගොඩක් වෙලාවට ඔයාගේ සෙන්සර්ස් ටිකේ එක පැත්තක් විතරයි කළු වෙන්නේ. තේරෙනවද? එක පැත්තක් විතරයි කළු වෙන්නේ. නැත්නම් වංගුවකදී අර කළු වෙන්නේ එක පැත්තක විතරයි. අයියේ පාත් එකේ ඩෙඩ් එන්ඩ් එහෙම තියනවද? පාත් එකේ ඩෙඩ් එන්ඩ් තියනවද? ඩෙඩ් එන්ඩ්ස් මල්ලි ඔයාලා අපි හරියටම දාන්න රූල් බුක් එකේ තියෙන පාත් එක. ඒතකොට සුට්ටක් බලලා කතා කරමු. චලින්ද ඩෙඩ් එන්ඩ්ස් තිබ්බේ නෑ නේද? මතකද? ඒක මල්ලි අපි ඔයාලා බලලා කැන්සල් කරන්න. හරියට පාත් එක දාන්න. ඩෙඩ් එන්ඩ්ස් මතක විදියට තිබ්බේ නෑ. එලිමිනේෂන් රවුන්ඩ් එක ඩෙඩ් එන්ඩ් දාන්නේ නැහැ. අපි අනිත් ඒවාට දානවා නැද්ද කියලා ඔයා කියන්නේ. ඔව්. එතකොට මේ එතකොට අයියේ ගිහිල්ලා හරියටම අර අවසාන වෙන ෆොටෝේ නවත්තන්න ඕනේද? ඔව්. ඔව් මල්ලි එහෙම තමයි කරන්න ඕනේ. එතකොට ඔයාලා හිතන්න කොහමද ඒක මේ අයිඩෙන්ටිෆයි කරගන්නේ? මම අර කලින් කිව්වා වගේ එතකොට මුලින් බලනවා සෙන්සර්ස් පහේම අවුට්පුට් එක කළා නම් යා තේරුණා මේ ඉන්නේ කළු පාට කොට. ඊට ටක් ගාලා ගහනවා ෆන්ක්ෂන් එක ඉස්සරහට යන්න කියලා.
ඊට පස්සේ බලනවා ආයෙත් කළු පාට හතර මාව කියන්නේ අනිවාර්යෙන් ඔයා ඉන්නේ විරණ තැන. ඒකට ටග් ගාලා තනින් නැවතුම හරි අර ඒ වගේ ඔයාලට හිතලා සෙන්සර්ස් කන්ෆිගරේෂන් එක ඉතින් කෙනෙක්ට හිතන්න තව මම අර කිව්වා වගේ ඩිසයින් එක කොච්චර හොඳට ඉම්ප්‍රූව් කරන්න පුළුවන්ද කියන්නේ. ඒ කියන්නේ සෙන්සර්ස් ටික කෙනෙක්ට ඕන නම් අර තනි පේරට ගහන්න තුන දැන් එකතු කතිරයක් එකතු කිරීම කුරුසයක් වගේ ගහන්න පුළුවන්. නැත්නම් පොඩි රවුමකට ගහන්න පුළුවන්. ඒ හැම එකෙම වෝල් එක ඔප්ටිමයිස් කරන්න පුළුවන්. හරිද? ඒක නිකන් අර අපි මෙතන කියලා දෙන්නේ සරල ෆන්ඩමෙන්ටල්ස් එක කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒකට ඔයා දැනගන්න ඕනේ කොහොමද ඩෙවලොප් කරලා හොඳ අවුට්පුට් එකක් ගන්න කොහොමද කියලා ඔයාගේ ඩිසයින් එකත් එක්ක. එතකොට ඒක මේ ඔයාලා ඩිසයිඩ් කරන්න කොහොමද සෙන්සර්ස් ටික ගහන්නේ, රෝද ටික කොහොමද කන්ෆිගරේෂන් එක තියන්නේ යන්නේ වගේ. ඉතින් ඒක තමයි. එහෙනම් තව ප්‍රශ්න නැහැ කියලා හිතනවා. මාර තිබ්බොත් අර ගෲප් එකේ අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා අහන්න. අපි රූල් බුක් එකයි මේ PDF එකයි ඔයාලට අප්ලෝඩ් කරන්න. එහෙනම් හැමෝටම thank you. good night.